Niyo Sankiniyo Andritaraniyo Anuttarang Punyang Gintang Lokang Sadhu Sadhu Niyo Sankiniyo Andritaraniyo Anuttarang Punyang Gintang Lokang Sadhu 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 Sadhu. අවසරයි අපේ ගෞරවනීය අතිපූජනීය මහට නම කියන්නට අවසර අඟුල්ගොමුවේ අරේනන්ද අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේටයි මේ පාද නමස්කාර පූර්වක ආරාධනය සාදු සාදු සාදු. දේවදවදාල අපේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත සදහැති පින්වත්නි මේ සවස් යාමේදී මේ හැම දිනම බලාපොරොත්තු වෙන දහම් පදයක් ශ්‍රවණය කරන්ඩ ඒ වෙනුවෙන් මේ පින්වතුන් විශේෂිත බුද්ධ ආසනයක් සකස් කොට ඒ බුද්ධ ආසනය මත පහන් දැල්වීම ඒ වගේම සෝද පූජාව මල් පූජාව ආදී සිදු කොට බුදුරජාණන් වහන්සේ සිහි ගන්වාගෙන දහම් පදයේ ශ්‍රවණය කරන්ඩ බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පළමුවෙන් අපේ පංචශීලයේ සමාදන් වීම, ඊනතුර කෙටි බුද්ධ වන්දනාවක් සිදු කිරීම, කෙටි වේලාවක් මෛත්‍රී භාවනාවක් සිදු කිරීම ආදී සිදු කොට ධර්ම ශ්‍රවණය කරන්න බලාපොරොත්තු වෙමු. පළමුවෙන් අපේ පන්සිල් සමාදන් වෙන්න নমස්කාරය කියන්න. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි တတိယံ පේ බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පේ ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පේ සංඝං සරණං ගච්ඡාමි สรณาဂมนังสัมปุณนังปานาติปาทาเวรมณีสิกขาปดังสมาธิยามิอาดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ ส
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තම්බං. හොඳයි සදහැති පින්වත්නි, අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහි ගන්වාගෙන කෙටි සම්බුද්ධ වන්දනාවක් සම්බුද්ධ පූජාවක් සිදු කරන්න බලාපොරොත්තු වෙමු. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේට පමණක් පිහිටන ඥාන හයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඥාන සමුදාය ගත්තොත් විවිධාකාරයෙන් පෙන්වන චුද්දස බුද්ධ ඥාන, තෙසත්ත්‍ය ඥාන, සත්‍යත්‍ය ඥාන ආදී වශයෙන් අනන්ත අපරිමාණ ප්‍රමාණයක් බුද්ධ ඥානයන් පිළිලා තියෙනවා. ඒ සම්බුද්ධ ඥානයන්ගෙන් යම් බඳු ප්‍රමාණයක් ශ්‍රාවකයන් වහන්සේලාටත් පිළිටනවා. හැබැයි ශ්‍රාවකයන්ට පිළිටන්නේම නැති ඥාන හයක් තියෙනවා. ඒකට කියනවා ෂට් අසාධාරණ ඥානය කියලා. එකක් තමයි පින්වතුනි ඉන්ද්‍රිය පරෝපරිය ඥානය. මේ සත්‍යයන්ගේ තුල අපේ එක එක්කිනාගේ වැඩිච්ච ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධි ඥාන කියන මාර්ගඵල ලබන්න පුළුවන් මට්ටමේ කුසල් ශක්තියක් අපේ එක එක්කිනාට පිළිట్లా තියෙනවා. ඒ කෙනාගේ තරාතිරම කොහොම වුණත් අපේ බුදුරජාණන් වහන්සේට ඒ කෙනා අවබෝධ වෙනවා. ළඟ හිටියත් දුර හිටියත් ඒ වගේ යදුන් දහසක් දුර හිටියත් බුදුරජාණන් වහන්සේට ඒ කෙනා අරමුණු වෙනවා. මෙන්න මේ ඥානය බුදුරජාණන් වහන්සේට පමණයි පිළිලා තියෙන ඉන්ද්‍රිය පරෝපරිය ඥානය. ශිෂ්‍ය විසුණු වහන්සේලාට අනුමාන වශයෙන් අහවල් කෙනාට මාර්ගඵල ලැබේ. අහවල් කෙනාට මේ වගේ හැකියාවක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් පැහැදිලිව දැක ගැනීමේ අවබෝධය තියෙන බුදුරජාණන් වහන්සේ තමත් විශේෂිත ඥානයක් තියෙනවා. සත්තානං ආසයානුසය ඥානෙ. සත්‍යයන්ගේ ආශ්‍රය අනුසය, ඒ කියන්නේ කෙලෙස් ධර්මයන් කොච්චර තියෙනවද, මාර්ගඵල ලබන්න තව කොච්චර කෙලෙස් තුනී වෙන්න ඕනේද, කෙලෙස්යන් අයින් කරලා දෙන්නේ කොහොමද, මේ සම්බන්ධ පැහැදිලි දැක්මක් භාග්‍යවතුන් වහන්සේට තියෙනවා. ඒ වගේම තමයි මේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන, සත්තානං ආසයානුසය ඥාන, යමක පාඨහාර ඥාන. අපි කවුරුත් දන්නව, අහලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට පුළුවන් ශරීරයේ එක පැත්තකින් ගෙඩි කන්ද, අනිත් පැත්තකින් ජල කන්ද. මේ වගේ පින්වතුනි ශරීරයේ බාහුවලින්, අත්වලින්, පාවලින්, ඇස්වලින්, කන් වලින් රෝම කෝපයක් දක්වා මේක මාරුවෙන් මාරු නිර්මිත බුදුරුවක් මවාගෙන ධර්ම දේශනා කරන්නත් පුළුවන්. මෙන්න මේ හැකියාව පිළිලා තිබුණේ අපේ භාග්‍යවතුන් වහන්සේට පමණයි. කෙන කිසිම ශේෂ විසුණු වහන්සේකට මේ යමක ප්‍රාතිහාරයේ ඥානය පිළිලා තිබුණේ නැහැ. ඒකත් විශේෂිත ඥාන විශේෂයක් යමක ප්‍රාතිහාරයේ ඥාන. මහා කරුණා සමාපත්තිය කියලා කියන්නේ පින්වතුනි ලෝකවාසී හැම කෙනාම දුකෙන් අත මිදෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ඒ කැමැත්ත තියෙනවා. ඒ වගේ මේක සමාපත්තියක් වශයෙන් සමවදිනවා මෛත්‍රියත් එක්ක සම්මිශ්‍ර වෙලා. ලෝක සත්වයාට මේ දුකින් අත මිදෙන්න මාර්ග සැලසෙවයි කියලා. ඒ කෙනා තමන්ගේ හිතවත් කෙනෙක්ද, අහිතවත් කෙනෙක්ද, බෞද්ධ කෙනෙක්ද, අබෞද්ධ කෙනෙක්ද එහෙම නැහැ. ලෝකයේ තුල යම් බඳු සත්‍ය විශේෂයක් පහළලා තියෙනවා නම් හැම කෙනාටම මේ මහා කරුණාව පිළිලා තියෙනවා. ඒක අපේ භාග්‍යවතුන් වහන්සේගේ මේ බුද්ධ කෘත්‍ය තුල තියෙන විශේෂිත වූ ඥානයක්. ඒ වගේම සම්පඤ්ඤුත ඥානය සියල්ල අවබෝධ වෙනවා. බුදුරජාණන් වහන්සේට අපිට අවබෝධ වෙන්නේ යම් කොටසක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේට මේ ලෝකයේ මේ සක්වල අනන්ත සක්වල මේ අපිට පේන දේවල්, නොපෙනෙන දේවල් සියල්ලක් පිළිබඳව පැහැදිලි දැක්මක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. හරියට අතට ගත්තු දෙයක් පැහැදිලිව දකිනවා වගේ.
මෙන්න මේ ගුණය තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ විතරයි සම්පඤ්ඤුත ඥාන. දැන් බලන්න ওই දෙවියෝ හරිනේ අය කොච්චරනම් ප්‍රශ්න හදාගෙන එනවද? බුදුරජාණන් වහන්සේ හිතා ඉන්නේ මේ උත්තරේ දෙන්න ඕනේ මම පස්සේ උත්තරයක් දෙන්නම්. මේ හිතා ඉන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට සියල්ල අවබෝධ වෙලා තියෙන්නේ මේ අනුපිළිවෙලින් දෙවියන්ගේ ප්‍රශ්න වලට අනුපිළිවෙලින් උත්තරයක් ලබා දෙන්න පුළුවන්කම තියෙන මේ සබ්බඤ්ඤත ඥාන. ඒ වගේම අනාවරණ ඥානය කියලා කියන්නේ පින්වතුනි කිසිම දෙයකින් ආවරණයක් නැවෙච්ච ගතියක් නැ සියල්ල විවෘතයි. මෙන්න මේ අසාධාරණ ඥානයන්ගෙන් යුක්ත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මේ පහන් ආලෝකයෙන් සෝදදුම් පූජාවෙන් එවැනි විස්තර මල් වලින් මේ සියලු ආකාර පූජාවෙන් අපේ ප්‍රතිපත්තිය සීලාදී ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කරමු පූජා වේවා කියන පූජා පොත්තිය පාලන කරගනිමු. ඒ වගේම ප්‍රාර්ථනාවන් පිළිතුරා ගනිමු. බුදුරජාණන් වහන්සේ වෙනසක් අසාධාරණ ඥානයන්ගෙන් යුක්ත වූ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්ම රත්නය ඒ ධර්ම අනුගමනය කරන්නා වූ අෂ්ටාරි පුද්ගල මහා සංඝ රත්නය අපි සෑම දිනාටම මේ ජීවිතේ පමණක් නෙමෙයි නිවන් දකිනාතෙක්ම අනුගමනය කරන්න ලැබේවා. ඊතා ඉක්මනින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න මේ බුද්ධ වන්දනාමය කුසලයක් උපනිශ්‍රේ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි සෑම දිනම කෙටි වේලාවක් සම්බුද්ධ වන්දනාව සම්බුද්ධ පූජාව සිද්ධ කරමු. ස්වාමීන් වහන්සේත් එක්කම එකටම සජ්ජායනා කරමු. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තිත්තේය තව සාසනං තාවතා පතිකන්නාතු පූජා ලෝකානුකම්පයා ගන්ධසේලප්පදිත්තේන දීපේන සමදන්සිනා තිලෝකදීපං සම්බුද්ධං පූජයාමි තමෝනොදං සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාං ගන්ධේන පූජයාමි තථාගතං වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තසින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුවේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උපම් මිලායාති අතායි ධම්මේ කායෝ තථායාති විනාශවාවං ඒතේපේසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාරේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සංජෙත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදි සම්භෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ
යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්බකානි සුපතිට්ඨිතං සාරේරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සම්බං සම්බකානි සුපතිට්ඨිතං සාරේරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා වන්දාමි චේතියං සම්බං සම්ප්‍රදානි සුපදිට්ඨිතං සාරේරික ධාතු මහබෝධින් බුද්ධ රූපං සකලං සදා සාදු සාදු සාදු. හොඳයි සදහැති පින්වත්නි, අපි දැන් දහම් පදයක් ශ්‍රවණය කරන්නට පෙර ආතුව කෙටි වේලාවක් මෛත්‍රී භාවනාව යෙදමු. ඒ සඳහා අපි ලෝකවාසී සියලු සත්ත්ව අපි ඉතින් අරමුණු කරගනිමු. සියලු දෙවියෝ අපි ඉතින් අරමුණු කරගනිමු. ලෝකවාසී සෑම දෙනාටම සිතක් සාන්තියක් යහපතක් අභිවෘද්ධියක්ම සැලසේවා කියන අදහස ඇතුව මෛත්‍රී චේතනාවෙන් යුක්තව අපි මේ කියන ආකාරයට මෛත්‍රී පාඨය කියවමු. මම වෛර නොවේමි, තරහ නොවේමි, නිදුක් වෙමි, නිරෝගී වෙමි, සුවපත් වෙමි. මාමෙන්ම මාගේ ගුරුවර දෙමව්පියෝද හිත සත්වයෝද මන්දහත් සත්වයෝද අහිතවත් සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම සියලු දෙවියෝද වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. මාමෙන්ම සියලු සත්වයෝද වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත්
සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සාදු 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 හොඳයි පින්වත්නි එහෙමනම් දහම් පදයක් ශ්‍රවණය කරන්න සෝතන්නම් වෙමු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දං මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ සේක බලානි පකතමානි පංච සද්ධා බලං හිරි බලං උත්තප්ප බලං විරිය බලං පඤ්ඤා බලං තේ වැඩම වදාළ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සත්පුරුෂ කාරුණික පින්වත්නි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ විසින් සවැත් නුවර දෙවුරම් වෙහෙරේ වැඩ වාසය කරමින් භික්ෂුන් වහන්සේලා උදෙසා දේශනා කරන්නට යෙදුනා වූ සංකිට්ඨ සේක බල සූත්‍රයේ පාඨයක් මේ කියවන්නට යෙදුනේ මේ සූත්‍රය ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ මේ සූත්‍රේ නම සංකිට්ඨ සේක බල සූත්‍රය පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයෙන් පෙන්වා වදාරන්නේ පංචමානි භික්ඛවේ සේක බලානි මහණෙනි මේ සේක බලයන් පහක් තියෙනවා කතමානි පංච මොනවද මේ සේක බල පහ සද්ධා බලං හිරි බලං වත්තප්ප බලං ශ්‍රද්ධාව කියන එක බලයක් සේක බලයක් හිරි වත්තප්පය කියන පාපයට ලැජ්ජාව පාපයට බය කියන බල දෙක ඒකත් බල දෙකක් වීර්ය බලං ඒ වගේම පඤ්ඤා බලං වීර්ය කියන එක කුසලය අකුසලය යටපත් කරගන්න කුසලය දිනු කරගන්න හදන්නා වීර්ය බලයක් ඒ වගේම තමයි ප්‍රඥා බලයක් මෙන්න මේ කරුණු පහ භාගතුන් වහන්සේ සේක බල වශයෙන් හඳුන්වනවා පින්වතුනි. ඉතින් මේ දේශනාවට කාරණා වුණේ මේ පින්වතුන් දන්නවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ කෘත්‍යයේදී පින්වතුනි උදේ වරුවේත් බුද්ධ කෘත්‍ය දවල් කාලේ රාත්‍රී කාලේ රාත්‍රියේ මැදේ යම වෙනකම්ම බුද්ධ කෘත්‍ය අලියම සුළු වේලාවක් සතපලා නැවත මේ ශාසනීය කෘත්‍ය තමයි මේ පුරා වසර 45ක් මුළුල්ලේම සිද්ධ කළේ. ඒ බුද්ධ කෘත්‍ය තුළ වික්ෂුන් වහන්සේලාට අනුශාසනා කරන එක උදේ කාලේ සිද්ධ වෙනවා, දවල් කාලේ සිද්ධ වෙනවා, සවස් කාලේ රාත්‍රියේ කාලේ සිද්ධ වෙනවා. ඉන්නනතුරුව තමයි දෙවියන්ට බ්‍රහ්මයන්ට ධර්ම දේශනා සිද්ධ කරන්නේ. එක්තරා දවසක භාගතුන් වහන්සේ සවැත් නුවර දෙවුරම් වෙහෙරේ වැඩ වාසය කරනවා.
මෙන්න මේ වෙනාවේදී සවඥානෙක් පින්වතුනි මේ දෙවුරාවේ අපි දන්නවා මේ නිරන්තරයෙන් දෙවියන්ගෙන් පිරී ඉතිරි යනවා. ඔය දේව සවඥාමේ වෙනකොට පින්වතුනි දෙවියෝ බණහඬ විශාල ආලෝක ඕභාස පතුරවාගෙන දෙවුරම් වෙහෙර බබළුවාගෙන ආලෝකමන්ත කරගෙන ඇවිල්ලා තමයි මේ බණහන් අන්නේ වෙනි සන්ධ්‍යාවක භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ කාටත් භික්ෂුන් වහන්සේලාටත් ප්‍රයෝජනවත් වෙන දායකයටත් ප්‍රයෝජනවත් වෙන දෙවියන්ට බ්‍රහ්මයන්ට කාටත් ප්‍රයෝජනවත් වෙන දේශනාවක් හැටියට තමයි මේ දේශනාව සිදු කොට වදාළේ. මේ දේශනාව තුළ පින්වතුනි මේ දේශනාවේ නමක් පෙන්වන කරන සංකේත සේක බල සූත්‍රය. ඒ කියන්නේ කෙටියෙන් විස්තර කරන සේක බල නැත්නම් මාර්ගඵල නිවන් අවබෝධ කර ගැනීමට උපකාරක ධර්ම. ත්‍රිමේ සේකයි කියලා කියන්නේ පින්වතුනි යම් කෙනෙක් සෝවාන් මාර්ගඵලය සකදාගාමී මාර්ගඵලය අනාගාමී මාර්ගඵලය අරිහත් මාර්ගය දක්වාම ගමන් කරනවා නම් මේ කෙනාට කියනවා සේකයි කියලා. ද්‍රසේකයි කියලා කියන්නේ අරිහත්වයට. යම් කෙනෙක් මේ සෝවාන් සකදාගාමී අනාගාමී කියන මාර්ගඵල හතක් දක්වා ගමන් කරනවා නම් අන්නේ උතුමන් වහන්සේට ඒ මාර්ගය සඳහා ගමන් කිරීම සඳහා අවශ්‍ය බල හතක් ගැනයි බල පහක් ගැනයි කියන්නේ. ත්‍රිශීල බල හතක් තියෙනවා. ඒ හතෙන් මේ පහ අනිවාර්යෙන් අවශ්‍ය බවයි භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කොට වදාරන්නේ. භික්ෂුන් වහන්සේලා බොහෝම ගෞරවයෙන් භක්තියෙන් මේ දේශනාව ශ්‍රවණය කළා. ඒ ශ්‍රවණය කළා භික්ෂුන් වහන්සේලා අතර විශාල ප්‍රමාණයකට සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබුණා. දෙවියෝ බ්‍රහ්මයෝ පින්වතුනි ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයක් නෙමෙයි. මේ අසීමිත ප්‍රමාණයකට සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබුණා. මේ දේශනාව නිමා වෙනකොට අපිට මේ පොන්චේ කාරණා පහක් වුණාට භාගතුන් වහන්සේ මේ දේශනාව සිදු කෙරීමේදී පින්වතුනි අනුපිළිවෙලින් මේ එක එකනාගේ සිත්වලට ගැලපෙන ආකාරයට අනුපිළිවෙලින් මේ දේශනාව චතුරාර්ය සත්‍ය දක්වාම ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී පැහැදිලි කරමින් චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම මේ ධහම කියා දෙනවා. අන්නේ නිසා තමයි බොහෝ දෙනෙකුට ධර්ම දේශනාව මැදදී හෝ වේවා ධර්ම දේශනාව අවසන් වීමේදී හෝ වේවා බොහෝ දෙනෙකුට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. මේ හැකියාවෙන් ඉහළම එන්නේ භාග්‍යතුන් වහන්සේ. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාටත් යම් බඳු ප්‍රමාණයක් ඒ හැකියාව පිළිනවා. අනුපිළිවෙලින් ධර්ම දේශනා කරනවා. මේ දේශනා කරන දේශනාව මේ එක එක්කෙනාගේ හිතවලට කාවදින ආකාරයට දේශනා කරනවා. ඒ දේශනාව ශ්‍රවණය කරද්දී ශ්‍රවණය කරමින් යන අතරේදී පින්වතුනි බොහෝ දෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලැබිච්ච අවස්ථා බොහොමයක් තියෙනවා. මේ පින්වතුන් අහලා තියෙන අපේ ලංකාද්වීපයේ මලියදේව මහ රහතන් වහන්සේ අපි කවුරුත් හඳුන්වන්නේ අන්තිම රහතන් වහන්සේ හැටියට. නමුත් ඒ කියන්නේ අන්තිම නෙමෙයි. ඒ එක කණ්ඩායමක වාසය කරපු අන්තිම රහතන් වහන්සේ. නමුත් ඊන් පස්සෙත් මේ ලෝකේ යම් අය මේ ධර්ම අවබෝධයයි නොහිටියා කියන්න අමාරුයි. ඉතින් මේ මලියදේව මහ රහතන් වහන්සේ පුණ්‍ය බලයෙන් ඉතාම ඉහළ කෙනෙක්. ඉතා කෙටි කාලයකින් ත්‍රිපිටක ධර්මය හැදෑරුවා. හදාල්ලා තරුණ කාලයේදීම Tamanට දහම වෙනුවෙන් මව් කෙනෙක් වගේ උපස්ථාන කරපුව මව්තුමියක් හිටියා. එතුමිය ආරාධනා කළා ස්වාමීන් වහන්සේ දැන් ධර්මය හොඳ හැටි හදාarලා තියෙන්නේ. ඒ නිසා මේ හදාarපු ධර්මය අපිට ටිකක් කියා දෙන්නයි කියලා ආරාධනා කරා. ස්වාමීන් වහන්සේ ආරාධනාව බාරගත්තා. මේ වගේ සංධ්‍යා යාමක පින්වතුන් ධර්ම දේශනාව ආරම්භ කළා. උන්වහන්සේ අනුපිළිවෙලට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේශනාවන් සාමුක්ඛංශික දේශනාව කියලා කියනවා. අනුපිළිවෙලින් මේ ඇගේ සිත්වලට කාවදින ආකාරයට ධර්ම දේශනා කරමින් උන්වහන්සේ ගත කළ පුදුමයි පින්වතුනි. මේ දේශනාව අතරතුරදී අර දේශනාවට ආරාධනා කරපු මෞතුමියට පුළුවන්කම ලැබුණා සෝහම් මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කරගන්න. මේ දේශකයන් වහන්සේටත් පුළුවන්කම ලැබුණා පින්වතුනි ඒ දේශනාවම ශ්‍රවණය කරලා තමන් අනුපිළිවෙලින් කරන දේශනාව සම්මාසනය වුණා. ඒ දේශනාවම තව තවත් ගැඹුරට කාවදුණා.
ඒ දේශනාව හිත ඇතුලෙන් කාවදිලා ඒ දේශනාව පාදක කරගෙන ශ්‍රී පිළිසෙබියා ඥාන සහිතවම උතුම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න හැකියාව ලැබුණායි කියලා ධර්ම සඳහන් වෙනවා. මෙන්න මේ වගේ පින්වතුනි අනුපිළිවෙල දේශනාවන් Tamanටත් මේ දේශනාව ප්‍රයෝජනවත් වෙනවා, ලෝකයටත් ප්‍රයෝජනවත් වෙනවා. මේ මලියදේ මහරහතන් වහන්සේ පින්වත්නි ඒ වගේ 60 පොලක 60 දෙනා රහත් වෙන ධර්ම දේශනා කරයි කියලා කියනවා. වික්ෂුන් වහන්සේලා 69 රහත් වෙලා තියෙනවා. උන්වහන්සේගේ දේශනාව 60 පොලකදී දේශනා කරපු දේශනාවක්. ඉතින් බලන්නේ භාග්‍යවතුන් වහන්සේගේ හැකියාවේ යම් බඳු බිඳක් මේ ශ්‍රාවකයන් වහන්සේලාටත් පිළිලා තිබුණා. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ප්‍රමාණය හිතාගත්ත හැකිනේ. මේ ශ්‍රාවකයන් වහන්සේ නමකට එච්චර හැකියාවක් තිබුණා නම් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ වික්ෂුන් වහන්සේලා 69ක් නෙමෙයි සමහර 100 ගණන් දහස් ගණන් වික්ෂුන් වහන්සේලා මාර්ගඵල ලබනවා. දායක පින්වතුන්ත් ඒ වගේ දහස් ගණන් මාර්ගඵල ලබනවා. බ්‍රහ්ම රාජවරු ප්‍රමා දෙවි රාජවරු පින්වතුනි කෝටි ගණන් මාර්ගඵල ලබනවා. මේ පින්වතුන් අහලා තියෙනවා පළමුවෙන්ම ධර්ම දේශනාවක් වශයෙන් දේශනා කළේ පස්සක ස්වාමීන් වහන්සේලාට දේශනා කළේ ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාව. මේ දේශනාව තුළ ඇතුළත් වෙලා තියෙන්නේ පින්වතුනි චතුරාර්ය සත්‍ය, ඒ වගේම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මැදුම් පිළිවෙත. ඒ මෙන්න මේ අනුපිළිවෙල දේශනාව එදා දේශනා කරද්දී එකම එක මනුස්ස කෙනෙක් තමයි සෝහම් මාර්ගඵල ලැබුවේ. අඤ්ඤා කොණ්ඩඤ්ඤ නැත්නම් කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පමණයි පළමු දවසේ මාර්ගඵල ලැබුවේ. මේ ස්වාමීන් වහන්සේත් එක්ක ධර්මයේ ශ්‍රවණය කළා බ්‍රහ්ම රාජවරු ධර්මයේ කියවෙනවා 18 කෝටියක්. එක්කෙනෙක් නෙමෙයි කෝටි වලින් 18ක්. බ්‍රහ්ම රාජවරු ඒ දේශනාව ශ්‍රවණය කළා උතුම් අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත්තයි කියලා සඳහන් වෙනවා. අන්න ඒ වගේ යම් කෙනෙක් මේ අනුපිළිවෙල දේශනාවන් දේශනා කරනකොට මිනිස්සු එක්කෙනෙක් දෙන්නෙක් ධර්ම වැටුණාට මිනිස්යන්ට නොයෙකුත් කරදර ප්‍රශ්න අතරේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. දෙවියෝ බ්‍රහ්මයෝ කියන්නේ පින්වතුනි ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් හොඳට පෝෂිත අය. ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් හොඳට පෝෂිත අය. ඒ බණ අහනකොට එයාට මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න ලැබෙනවා. ඒ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි දහස් ගණන් නෙමෙයි ලක්ෂ ගණන් නෙමෙයි කෝටි ගණන් අසංඛ්‍ය ගණන් පිරිස්. ඒ වගේ ධර්ම ශ්‍රවණය කරලා මාර්ගඵල ලබන අවස්ථාවක තමයි භාග්‍යවතුන් වහන්සේ මේ සේක මේ දේශනා කරන සේක බල සූත්‍රය නැත්නම් සංකිට්ඨ සේක බල සූත්‍රය. එතන පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ බල පහක් ඕනේ. තමන් මාර්ගඵල ලබන්න කැමති නම් නිවන් අවබෝධ කරගන්න කැමති නම් නිවන් මාර්ගය සකසා ගන්න කැමති නම් බල පහක් ඕනේ. මොකද්ද මේ බල පහ? පළමෙක කියනවා ශ්‍රද්ධා බල. ශ්‍රද්ධාව කියන එක තමන්ගේ මනස තුළ බලයක් වශයෙන් වැඩලා තියෙන්න ඕනේ. අපි කාටවත් ශ්‍රද්ධාව තියෙනවා පින්වතුනි නිසා මේ ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මේ මහත්තුරු මේ නෝනා මහත්තුරු මේ දුවා දරුවෝ මේ ස්වාමීන් වහන්සේලා කවුරුත් එක්කාස් වෙලා මේ විශේෂිතව බුද්ධාසන ආදී සකස් කරලා ස්වාමීන් වහන්සේලා වඩා හිඳවගෙන බණ අහන් ශ්‍රද්ධාව තියෙනවා. හැබැයි පින්වතුනි මේ ශ්‍රද්ධාව තව තවත් ශක්තිමත් වෙන්න ඕනේ. මේ කියන මාර්ගඵල නිවන් අවබෝධය සඳහා අපි කියන්නේ සෝවාන් මාර්ගඵල ලාභය කෙනාට අචල ශ්‍රද්ධාවක් තියෙනවායි කියලා. වෙනස් නොවන ශ්‍රද්ධාවක් පිටනවා මේ සෝවාන් මාර්ගඵල ලබන අවස්ථාවේදී කිසිම කාරණාවක් නිසා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝ රත්නය පිළිබඳව කොයි කරුණු කෙව්වත් කොයි වාදයක් ඉදිරිපත් කළත් ඒවා පිළිබඳව නිවැරදි දැක්මක් ඇතුව ඒ ශ්‍රද්ධාව විනාශ කරගන්න නැතුව මේ වාසය කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. මේ කියන ශ්‍රද්ධාව ඉතිරත්ව ශ්‍රද්ධා බලය නැත්නම් අචල ශ්‍රද්ධාවයි කියලා කියනවා. අන්නේ ශ්‍රද්ධාව කියන එක යම් කෙනෙකුගේ මනස තුළ මනාව පෝෂණය විය යුතුයි කියන එකයි මේ භාගවතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර මේ ශ්‍රද්ධාව කියන එක පින්වතුනි අපි එහෙමනම් හිතන්න ඕනේ අපි කාටත් මේ ශ්‍රද්ධාව කියන එක තියෙනවා. මේ ලෝකේ තුල වාසය කරන සත්‍යයන් බොහෝමයකට මේ ශ්‍රද්ධාව තියෙන එක දේ පිළිබඳව බෞද්ධයන්ට බෞද්ධ ආගම පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. ඒ වගේම කතෝලික අයට කතෝලික ආගම පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා. මුස්ලිම් අයට මුස්ලිම් ආගම පිළිබඳව ශ්‍රද්ධාව තියෙනවා.
ඒ එක එක්කෙනාට එක එක පැති වලින් එහෙම නැති කාලවල පින්වතුනේ අපි මේ ඇදහිම ආදී පවත්වාගෙන ආවේ මේ ගස්කල් පර්වත ආදී දේවල් ඉරහඳ තාරක ආදී දේවල් තමයි ඇදහිම කරගෙන ආවේ. ඊට වන්දනා කරනවා ඉරේ ශක්තිය අපිට ලැබෙනවා කියලා හිතනවා. කන්දට වන්දනා කරනවා කන්දේ ශක්තිය අපිට ලැබෙනවා කියලා හිතනවා. ඒ වගේ විශේෂිතෝ රුක්ෂයන් ගස් තියෙනවා නම් මේ ගහට වන්දනා කරනවා. මේ ගහේ ශක්තිය අපිට ලැබෙනවා කියලා ආශිර්වාද ලැබෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. මේ වගේ මේ මහ පොළොවට ඉරහඳ තාරකාවලට ඒ වගේ වැස්ස ආදී දේවල් වලට මේ වගේන් ශක්තියක් තියෙනවායි කියන විශ්වාසයකින් යුක්තව අපි කරු බොහොමන් කරනවා ශ්‍රද්ධාවක් තියෙන මේකත් යම් බඳු ශ්‍රද්ධාවක්. හැබැයි ඒ ශ්‍රද්ධාව නෙමෙයි මේ භාග්‍යතුන් වහන්සේ පෙන්වුම් කරන්නේ. ඊට වඩා ගැඹුරෙන් අවබෝධයෙන් නුවණින් කරන ශ්‍රද්ධාව. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ වටිනාකම තේරුම් කරගෙන උන්වහන්සේගේ විසින් දේශනා කරන ධර්මයේ තේරුම් අරගෙන ඒ වගේ මහා සංඝරත්නයේ වටිනාකම තේරුම් අරගෙන කුසල අකුසල වටිනාකම තේරුම් අරගෙන අන්න යම් කෙනෙක් දහම තුළ ශ්‍රද්ධාව පේනවා නම් අන්නේ ශ්‍රද්ධාව තමයි සැබෑ ශ්‍රද්ධාව. එහෙම නැත්නම් මේ නිවන් මාර්ගයට අදාළ ශ්‍රද්ධාව. අන්නේ වෙනි ශ්‍රද්ධාව අපි ක්‍රමයෙන් වර්ධනය වෙන්නට ඕනේ, වැඩි දියුණු වෙන්නට ඕනේ. සදහති පින්වතුනි අපේ මේ පින්වතුන් නිරන්තරයෙන් බුද්ධ වන්දනා කරනවා, බුද්ධ පූජා කරනවා තමන්ගේ නිවෙස්වල බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වැඳුම් පින්නම් කරනවා, ගමනක් යන්න ගියත් බුදුරජාණන් වහන්සේ කරගන්නවා. අන්න ඒ විදිහට අපේ මේ ශ්‍රද්ධාව ක්‍රමයෙන් ප්‍රබල කරගන්නට ඕනේ. අපි මේට අවුරුදු 30කට අදිතර කාලෙන් මේ බුරුම රට වැඩම කරපු අවස්ථාවේ අපේ නාවිල ස්වාමීන් වහන්සේලා සමග පින්වතුනි අපි දැක්කා මේ නිවෙස්වල හැම නිවසකම බුද්ධ මන්දිරයක් තියෙනවා. බොහෝ නිවෙස්වල තියෙන බුද්ධ මන්දිරේ කාටවත් වෙන තැනක නිවෙසෙන් ඇතුල් වෙනකොට සමහර පුංචි පැල්පත් වගේ නිවෙස් අපි ඒ තැන් වලට ගිහින් තියෙන ඒ දවස්වල සමහර තැන් වල වඩා පුළුවන් අය හොඳට ගෙවල් දොරවල් හදාගෙන තියෙනවා. එතනත් ඒ අයත් ඒ විදිහට ලස්සන විහාර මන්දිරයක්. මේ විහාර මන්දිරේ නිකම් මේ හදලා තියෙනවා නෙමෙයි පින්වතුනි. උදේ දවල් හවස මේ අය වන්දනා කරනවා. නිවසෙන් ගමනක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ වන්දනා මාන කරලා තමයි නිවසෙන් පිටත් වෙන්නේ. ගමනක් ගිහිල්ලා ආපුවාම බුදුරජාණන් වහන්සේ වන්දන මාන කරලා තුන් පාරක් වදලා තමයි නිවසේ අනෙක් කටයුතු සිද්ධ කරන්නේ. මෙන්න මේ වගේ අයගේ සංස්කෘතිමය වශයෙන් පුදුමාකාර ශ්‍රද්ධාවක් පෝෂණය වෙලා තිබුණා. මේ නිසා මේ බුරුම ජාතිකයන්ගේ ශ්‍රද්ධාව මේ අය දැකලා ඇති බොහෝ සෙයින් ගොඩාක් ඉහළ බොහෝම ශක්තිමත් තැනක පිටලා තියෙනවා. ගාථාවක් කියන්න ගියත් පින්වතුනි කවුරුත් බොහෝම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් මහා හයියෙන් ඒ ගාථාව කියනවා. අපේ අවස්ථාවක අපේ ලොකු ස්වාමීන් වහන්සේලා සමගම බුරුම රටේ තියෙන විශ්වවිද්‍යාලයක දේශනා මාලාවක් දවල් 1 ඉඳන් පින්වතුනි මේ දේශනා මාලාව පටන් ගන්නේ හවස 6 පහ වෙනකන් දේශනා මාලාව විවිධ ස්වාමීන් වහන්සේලාගෙන් විවිධ දේශනා. හැබැයි බහුතරයක් ස්වාමීන් වහන්සේලා විදේශිකයෝ භාෂා දෙක තුනකට යන්න වෙනවා. සිංහලෙන් කියන කෙනාට ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා බුරුම භාෂාවට පරිවර්තනය වෙලා මෙහෙම වෙවි තමයි මේ දේශනා මාලාව පැවතුනේ. අපි දැක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ 4000ක් පමණ විශාල ශාලාවක මේ අය වාඩි වෙලා ඉන්නවා. පින්වතුනි එක්කෙනෙක්වත් එල්ලුන්නේ නැහනේ. මේ පැය පහම කාලය තුල එක්කෙනෙක්වත් නැගිටලා යන්න ගියෙත් නැහැ. දහම ගෞරවය නිසා. ඒ වගේම හැම දේශනාවක ආරම්භයේ අවසානයේදී කවුරුත් මහා හඬින් සාදුකාරයක් දෙනවා. මේ තරුණ ළමයි අපිට වහල ගැලවෙයි කියලා හිතනවා ඒ ශාලාවේ. ඒ තරමට යගේ ශ්‍රද්ධාව සම්පත්තිය වැඩිලා තියෙනවා. පුංචි කාලේ නම් පුංචි දරුවා කාලේ නම් දෙමාපියන්ගේ ඇසුරේ බුද්ධ වන්දනා කරලා බුද්ධ පූජා කරලා මේ ආදී දේවල් නිසා තරුණ ජීවිතයට විශ්වවිද්‍යාල ජීවිතයේ මේ එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි ළමයි 4000ක් පමණ පින්වතුනි වාසය කළ මහ විශාලම ශාලාවක්. ඒ කවුරුත් අර ඒ විදිහටම හැල්ලෙන්නවත් නැතුව අර ශ්‍රද්ධාවෙන් ඒ සමහරවල් දේශනාවක් දේශනා කොට අමිහිරි වෙන්න පුළුවන් භාෂා දෙක තුනක් පරිවර්තන වෙලා ඉන්න උනේ. නමුත් අර වරුව කියන එක අත්හැරගත්තේ නෑ. ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ඒ කටයුත්ත සිද්ධ කළා. ඒ වගේ ශ්‍රද්ධාව හොඳට හැදිලා ආවේ. වෙන කාරණාවක් නෙමෙයි පින්වතුනි. හැමදාම බුද්ධ වන්දනා කරනවා, බුද්ධ පූජා කරනවා.
බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පුදුමාකාර භක්තියකින් කටයුතු කරනවා ජීවිතය සාර්ථකයි සියලු කටයුතු සාර්ථකයි ගොඩාක් ඉහළ තැන්වල ඔය බොරම රට වැසියෝ ගොඩාක් ඉහළ තැන්වල වාසය කරනවා මොකද මේ වගේ ශ්‍රද්ධා භක්තියෙන් කටයුතු කරන ප්‍රමාණය අති විශාල ප්‍රමාණයක් අපේ දායකයෝත් බොහොම ශ්‍රද්ධාවන්තයි ගුණවන්තයි අපි අඩුවක් කියනවා නෙමෙයි පින්වතුනි අපිට වඩා සම ශ්‍රද්ධාවක් වැඩිලා තියෙන ඒ කට්ටියගේ මෙයයි දකින්න ඇති රූපවාහන වල ආදී තැන්වලදී එයයි දහසක් එකට ගාථා කිව්වත් දහස් දෙනාම එකටයි ගාථා කියන්නේ බුද්ධ වන්දනාවක් දහසක් දෙනා කළත් එකටයි කරන්නේ බුද්ධ වන්දනාවක් සාදුකාරයක් දහසක් දෙනෙක් කළත් එකටයි සාදුකාරයක් දෙන්නේ ඒක මේ අපිට එකපාරට ගන්න අමාරුයි එයාගේ සංස්කෘතිය වශයෙන් ඒක හුරුවක් හැදිලා තියෙනවා ඒ වගේ මට්ටමට ඒ ශ්‍රද්ධාව අපෙත් තිබුණා පින්වතුනි විදේශ ආක්‍රමණ වලට පෙර ආටුව ලංකාවේ තිබුණ සංස්කෘතිය තමයි එහි රටවල් වල පිළිట్లా තියෙන්නේ අපිට ඒක අතුරුදහන් වුණා භික්ෂු ඝාතන ආදී දේවල් හේතු කරගෙන ඒ වගේ මේ ශ්‍රද්ධාව කියන එක හොඳට පෝෂණය කරගන්නට තියෙන හොඳ දෙයක් තමයි අපි මේ බුද්ධ වන්දනාව බුද්ධ පූජා. ඒ අවස්ථානුකූල පින්වතුනි යම් අවස්ථානුකූල ඇයි අපි මේ භාගතුන් වහන්සේට වන්දනා කරන්නේ? නිකම් බුදු කෙනෙක් වුණා නම් වදින්නේ නැහනේ අපි. මේ අපි කලින් සඳහන් කළා වගේ සට්ඨ අසාධාරණ ඥාන ආදී මහා ඥානයන්ගෙන් යුක්තයි. අති අසීමිත ගුණයන්ගෙන් යුක්තයි නා මහා ගුණයකින් යුක්තයි අන්නේ නිසායි අපි මේ භාගතුන් වහන්සේට වන්දනා කරන්නේ අන්නේ එවැනි හැඟීම් පහළ කරගෙන අපි වන්දනා කරනකොට අපේ නුවණ අවබෝධය තව තවත් වර්ධනය වෙනවා මේ ශ්‍රද්ධාව කියන එක තව තවත් වර්ධනය වෙනවා කාලයත් එක්ක මහා ප්‍රබල ශ්‍රද්ධාවක් වෙනවා ආරම්භයේදී පුංචි ශ්‍රද්ධාවක් වුණාට දවස් දෙකක් මාසයක් දෙකක් අවුරුද්දක් යනකොට පින්වතුනි මහා ප්‍රබල ශ්‍රද්ධාවක් බවට පත් වෙනවා ඒ ශ්‍රද්ධාව අපිට මහා ශක්තියක් බවට පත් වෙනවා සියලු කටයුතු වලට මහා ශක්තියක් බවට පත් වෙනවා මේ පින්වතුන්ට ගවිතම්පත් කරනකොට ඒ ගවිතම්පත් වලට ඒ ශ්‍රද්ධාව මහා ශක්තියක් වෙනවා අසුණු අන් අයට වඩා වැඩි ඒ ස්වභාවිකම ලැබෙනවා රැකී ආරක්ෂාවක් කරනකොට පින්වතුනේ ශ්‍රද්ධාව අපිට ගොඩාක් වැදගත් වෙනවා අපි රැකී ආරක්ෂාවෙන් අන් අයට වඩා ගොඩක් ඉහළින් උසස්යෙන් ලබනවා ඒ වගේ විවාහ කරන මේ පුංචි දරුවන්ටත් ඒ වගේමයි විවාහ කරනකොට මේ දරුවෝ ශ්‍රද්ධාවෙන් යුක්තව ගිහිල්ලා මේ විවාහය කරනවා බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන හොඳ ලකුණු ලබන්නත් පුළුවන්කම ලැබෙනවා වෙන ශාසනික සමාජයේ ඕනෑම කටයුත්තකට පින්වතුනේ මේ ශ්‍රද්ධාව පාදක කරගෙන ශ්‍රද්ධාව ප්‍රබල කරගෙන කටයුතු කරනවා නම් ඒ සියලු කටයුතු වලින් ශක්තිමත් වෙනවා ප්‍රමණක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාව නිසා අපි හැම දිනකට තාම පාසුවෙන් ජීවත් වෙන්න ලැබෙනවා සතුටෙන් ජීවත් වෙන්න ලැබෙනවා. ඒ ප්‍රමණක් නෙවෙයි පින්වතුනි අපිට හැමදාම මේ හැකියාව නැහැනේ. අපේ වයෝවෘද්ධ භාවයට පත් වෙලා අපි දුබල බවට පත් වෙනවා අසරණ වෙනවා අන්නේ තනදී අර ශ්‍රද්ධාව පිහිට වෙලා ඊළඟ ජීවිතයත් මහා ප්‍රබල ආනුභාව සම්පන්න ජීවිතයක් බවට පච්චර දෙන්න පුළුවන්කම ලැබෙනවා මේ ශ්‍රද්ධා බලය නිසා. අනේ ඒ වගේ භාගතුන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි අන්නේ මේ වගේ ශ්‍රද්ධාවක් අචල ශ්‍රද්ධාවක් ස්ථාපිත ශ්‍රද්ධාවක් අපේ කාටත් අවශ්‍යයි මේ සෝහං ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න. ඒතර පින්වතුනි අපිට හිතෙන්නේ මේ ශ්‍රද්ධාව කියන එක වැඩක් නැති එකක් නිකන් ඔය ඇදහිල්ලක් පමණයි කියලා නෑ පින්වතුනි අපිට පෙවුනට බාහිරින් පේන අදහන පොජ්ජලයක් වෙනම පෙදුම් කරන පොජ්ජලයක් ගරුගෝමන් කරන පොජ්ජලයක් නමුත් එයාගේ ජීවිතේ දිහා ඈතිනම් බලන් ඉන්න මේක නේ ඇදුම් පෙදුම් කිරීමෙන් ගරුගෝමන් කිරීමෙන් ඥානාන්විත කටයුතු කිරීමෙන් දවසින් දවස එයාගේ ජීවිත සාර්ථක වෙන්නේ නැද්ද කියලා බලන්න දවසින් දවස යාගේ පෞල් පරිසරය හොඳ වෙන්නේ නැද්ද කියලා බලන්න ළමයි අනුගාමිකව හොඳ වෙන්නේ නැද්ද කියලා බලන්න දවසින් දවස යා කරන කියන කටයුතු සාර්ථක භාවයක් නැද්ද කියලා බලන්න සමාජයේ පුජ්‍යල වැඩදායකද නැද්ද කියලා හොයලා බලන්න අන්න මේ දේ අපි නුවණින් ඈතිනම් බලනකොට පේනවා නෑ මේ දේ තාම වැදගත් අපිට පේන්නේ මෙයා ඊටාම ශ්‍රද්ධාවෙන් භක්තියෙන් ඕනෑමට වඩා ශ්‍රද්ධාවක් හදාගෙන ඉන්න කෙනෙක් නෑ පින්වතුනි වුණාට ඊට වඩා මේක ඇතුලේ තියෙනවා ධර්ම විශේෂයක් ශක්ති විශේෂයක් ජීවිතේ එක්කව කුසල ශක්තියක් බලයක් එක්කව වෙනවා මෙන්න මේ කියන ශ්‍රද්ධාව හොඳට පෝෂණය වෙනකොට ඒ නිසා මේක අපි නිතර භාවිතා වෙන්නට ඕන එතකොටයි මේ ශ්‍රද්ධාව කියන එක පෝෂණය වෙන්නේ මේ පින්වතුන් අහලා තියෙනවා
විසාකා මාතා පිළිබඳව එතුමිය බලන්න දැන් එතුමියගේ මේල පළඳනාවක් තිබුණානේ 9 කෝටියක් වටිනා මේල පළඳනාවක් තිබුණා සත්‍රුවණෙන් සකසලා තිබුණේ. අද කාලෙත් ඔය සමහර ඇඳුම් ආයුධයන් වලට එක්කව කරන රත්තරන් රෙදි මුතු මැණික් ඒ වගේ එතුමියටත් තිබුණා රත්තරන් රෙදි මුතු මැණික් එක්කව කරපු විශේෂිත වූ කෝට් එකක්. නැත්නම් ඒකට කියන මේල පළඳනාවයි කියලා. අපි දැන් ඔය අපේ ඒ සමහර අයට මුල් ඇඳුම් වශයෙන් අඳින්නේ අන්න ඒ වගේ විශේෂිත එකක් තිබුණා පළඳනාවක්. මේ පළඳනාවේ පින්වතුනේ මේ රන්රුවන් කොච්චරද කියලා කියනවා නම් වෙන කෙනෙකුට උස්සන්නවත් බෑ. මෙතෙට පමණයි දරා ගන්න පුළුවන් වෙන්නේ මේකේ වටිනාකම කෝටි 9ක්. මේ 9 කෝටියක් වටිනා පළඳනාව නැත්තම් මේ මේල පළඳනාව මේ පූර්වාරාමයේ එතුමෙට මේ දෙවුරාම වෙහෙරේ අමතක කළා. ඒ එතුමියගේ දේ කටයුතු කරන්න සේවිකාවට අමතක කළා. මගරේ දැනගත්තා මේක අවරමං වෙලායි කියලා. ඒ වෙලාවට වෙන ගිහින් බලලා එන්නේ එතන තිබ්බොත් විතරක් ගියේ නැත්තම් ගේන්න එපා. මෙතන ගිහින් බලනකොට එතන තියලා නෑ මේක ආනන්ද ස්වාමීන් වහන්සේලා අරන් තියලා ආරක්ෂාවට. ඒ වෙලාවට වෙනම් මේක මට අයිති එකක් නෙමෙයි මේක ශාසනයටයි අයිති කියලා මේකෙම නම් මං ශාසනයට පූජා කරනවායි කියලා මේ පූජා කළා. ඒ වෙලාවෙදීම නම් ශාසනයට මේකෙන් ප්‍රයෝජනයක් නැහැ. යම් කෙනෙක් ඉන්නවා නම් මේක මිල කරලා ගන්න ඒ කිසිම කෙනෙක් නැහැ මේ ඒ වේදම ශාසනයට පූජා කරන්නයි සෝදානම් වෙන ගන්න කෙනෙක් නැහැ. 9 කෝටියක් එතුමියම ඒ මිල කරලා අරගෙන ඒ 9 කෝටියක් වේ පහදම් කළා පූර්වාරාම වෙනුවෙන් පින්වත්නි ඉඩමක් සකස් කළා. තවත් 9 කෝටියක් වේ පහදම් කළා පූර්වාරාමයේ සකස් කළා. තවත් 9 කෝටියක් වේ පහදම් කළා පූර්වාරාමයේ පූජාව පින්කම සිද්ධ කළා. එදා පොදුමයි මේ වගේ විශාල මහා පින්කමක් කරලා මෙතනට සිහි විකල් වෙලා වගේ මෙතන මේ පූර්වාරාමයේ වටේම තමන්ගේ දුව දරුවා එක්කව වෙලා මේ ගීතිකා කියමින් සිහි විකල් වෙලා වගේ මේකේ ගීතිකා කියමින් පූර්වාරාම වටේට ගමන් කරනවා. භික්ෂුන් වහන්සේලාට සැකයක් ඇති වුණා මෙතුමිය මේ කරගත්තු කුසලයේ නිසාම මේ එතුමියට මේ සිහි විකල් වෙලා නේදයි කියලා සැකයක් ඇති වෙලා භාගතුන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මේ විසාකා මහතාවට මේ සිහි විකල් වෙලා වගේ පේන්නේ කියලා. මහන්නේ එහෙම එකක් නෙමෙයි. මෙතන මේකේ මේ ශ්‍රද්ධා සම්පත්තිය අතිවිශාල ශ්‍රද්ධා සම්පත්තියක් සංසාරයේදී ඒකාසංකේ කල්පලක්ෂයක් පාරමී ගුණ ධම් පූර්ණය කරගෙන ආවේ මේ කටයුත්තටයි මේ පූර්වාරාමයක් සකස් කරන්නයි අග්‍ර උපස්ථායක තනතුරු ලබන්නයි ඒ සියල්ල දැන් පරිපූර්ණ භාවයට පත් වුණා. එතුමේට අන්නේ කාරණාව නිසා මේ ගීතිකා කියවෙන්නේ මේ සතුට ශ්‍රද්ධාව උතුරලාගේ අවස්ථාවක්. බලන්න මෙන්න මේක තමයි අර කියන්නේ ශ්‍රද්ධාව. ඒකට අපිට කෙනෙක් පේන්නේ කෙනෙකුට පේන්නේ මේක මේ කෙනාට මනසට ඕනවට වඩා ගිය එකක් වගේ නෑ පින්වතුනි. ඒ ශ්‍රද්ධාව කියන එක හදවත තුල මනාව කාවදනාම ඇති වෙන ස්වභාවය තමයි කෙනෙකුගේ අධහාන ලක්ෂණය විශ්වාසනීය ලක්ෂණය කෙනාගේ වැඩි. නමුත් ඒ ශ්‍රද්ධාව එතුමාටත් ප්‍රයෝජනවත් වෙනවා අන් අයටත් ප්‍රයෝජනවත් වෙනවා ලෝකෙටත් ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි පින්වතුනි මේ ශ්‍රද්ධාව කියන එක තුළ තව දෙයක් තියෙන අපිට පේන්නේ නැති. අදෘශ්‍යමාන දේවල් පවා මේ ශ්‍රද්ධාවට උපකාර කරනවා. කොවිතනක් බතක් කරනවා නම් මේ ශ්‍රද්ධාව නිසා අන් අයට වඩා ආසන්නක් ලැබෙනවා. ඒ වගේම දෙවියෝ බ්‍රහ්මයා මේකන ආරක්ෂා කරන උපකාර කරනවා. ඒ වගේම සියලු ආකාරයේ උපකාර සහයෝග ලැබෙනවා. දෘශ්‍යමාන අදෘශ්‍යමාන මේ ශ්‍රද්ධා බලය යම් කෙනෙක් හදාගත්තා නම් ඒකයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සීක බලය කියලා. ශ්‍රද්ධාව කියන්නේ සීක බලයක් සෝහම් මාර්ගඵල ලබන්න උපකාරක ධර්මයක්. යන්නේ ඒ නිසා පින්වතුනි මේ ශ්‍රද්ධාව කියන සම්පත්තිය තාම වැදගත්. අපි තව තවත් ප්‍රබල කරගන්නට ඕනේ. නැවත නැවත ප්‍රබල කරගන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරන කාලයේදී පින්වතුනි ගෘහපති කෙනෙක් හිටියා චිත්‍ර ගෘහපතිතුමා. මෙතුමා පළමුවෙන්ම බුදු ශාසනය පහළ වුණේ කොණ්ඩඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජය කියන ස්වාමීන් වහන්සේලා 5 දෙනා. ඊළඟ යසකුල පුත්‍රයා ඇතුළු මෙතන 55 දෙනයි 60 දෙනයි භාගතුන් වහන්සේ 61 දෙනා එක එක මම්මාවත් වල මේ ධර්ම දේශනා කරමින් වැඩම කළා. මහානාම ස්වාමීන් වහන්සේ වැඩම කළේ මච්චිකා සණ්ඩකයට.
ඊට වැඩම කරන අවස්ථාවේදී එතුමා චිත්‍රගෝපතුමා දැකලා බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආරාධනා කළා තමන්ගේ නිවසට දාන උපස්ථාන කළා ස්වාමීන් වහන්සේගෙන් බණපදයක් ඇහුවා. ඒ බණපදය අහනකොට එතුමාට සෝහම් මාර්ගඵල නිවන් අවබෝධ වුණා. තමන්ගේ ධනව්‍යයන් විශාල ප්‍රමාණයක් විපහදම් කළ මහ විහාරස්ථානයක් කළ අම්බරැල්ල මහා විහාරයේ ස්වාමීන් වහන්සේලාට අපොප්පස්ථාන කරමින් කටයුතු කරලා එක්තරා අවස්ථාවක් කල්පනා කරනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දකින්න යන්න ඕනේ. යොදුන් 30ක් දුරයි. යොදුනක් කියලා කියන්නේ පෙන්වතුන හැතැම්ම 16ක් මෙවැනිවත් 30ක් දුරයි. තමන්ගේ ගැල්ගත 500ක මේ දාන වස්තු පුරවා ගත්තා. ගැල්ගත 500යි ස්වාමීන් වහන්සේලා 500යි භික්ෂුණීන් වහන්සේලා 500යි උපාසක මහත්තුරු 500යි උපාසිකාවෝ 500යි 2000ක් ගැල්ගත 500කුත් එක්ක දැන් මේ කට්ටියම දින 30ක් ගිහිල්ලා දෙවුරම් වෙහෙරට පින්වතුනේ ඇතුල් වෙනකොට අන්න අය එක එක පළාත්වලට ගියා කැසිකල වැසිකලිය කටයුතු චිත්‍රගෝපතුමා බුදුරජාන් වහන්සේගේ සුගන්ධ ගන්ධ කුටියට වැඩම කළා. පැමිණුණා සුගන්ධ ගන්ධ කුටියට එන අවස්ථාවේදී බුදුරජාන් වහන්සේ මේ තමන්ගේ ධර්මාසනය තුල වාඩිලා ඉන්නවා. බුදුරජාණන් දන්නවා මෙතුමයිට බව. බිම දිගාවලියේ ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේගේ පාද ස්පර්ශ කරලා වන්දන මාන කළා. පින්වතුනේ පුදුමයි අහසින් මල් වහින්න පටන් ගත්තා. දෙවිය මල් වර්ෂාවක් වසන්න පටන් ගත්තා. ධන මණ්ඩලක් දක්වා මලෙන් පිරීලා ගියා. ඊළඟට මෙතුමා දින 30ක් මුළුල්ලේ මේ දාන පින්කම් කරනවා. තමන් ගෙනාපු ගල්රසවල තියෙන වස්තුන්ගේ ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අවසරය ලබා ගන්න වස්තු එහෙමම තියෙන ඉතුරුලා තියෙනවා. මේ වාස් කරගෙන අපිට ආපහු යන්න අවසරයි කියලා සියලු ගල්රත් හිස් කරගත්තා. ඊළඟට තමන් අතේ කිසිම දෙයක් ඉතුරු කරගත්තේ නැහැ. සියල්ලක්ම පූජා කළා. මේව පූජා කරලා තමන් ආපසු ගමන් යන්නේ තනියෙන් නෙවෙයි 2000ත් එක්කම. ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ගාවට ඇවිල්ලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ චිත්‍රගෝපතුමා මේ කිසිම දෙයක් අරන් ගියේ නැහැ නේ. දැන් දවස් 30ක් යන්න තියෙනවනේ. ගමනේ දවස් 30ක් යන්න තියෙනවනේ. මෙතුමාට කලන්ත වීමක් එහෙම වෙයිද දන්නේ නැයි කියලා අහනවා. ඒ වෙලාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම වෙන්නේ නැහැ. මෙතුමාගේ විශේෂ සම්පත්තියක් තියෙනවා සද්ධා සම්පත්තිය. ඒ වගේ විශේෂ ගුණයක් තියෙනවා සීල ගුණය. මෙන්න මේ ගුණාංග දෙක නිසා එතුමාට යන තන අවශ්‍ය දේවල් ලැබෙනවා. ස්වභාව ධාමෙන් හෝ වේවා දෙවියන්ගේ හෝ වේවා මිනිස්යන්ගෙන් හෝ වේවා යන තැන් වල එතුමාට අවශ්‍ය දේවල් උපභෝග පරිභෝග දේවල් ලැබෙනවායි කියන එක භාග්‍යතුන් දේශනා කරනවා. බලන්න ශ්‍රද්ධාවේ මහිමය. යම් කෙනෙක් මේ විදිහට ශ්‍රද්ධාව හොඳට සේක බලයක් හැටියට පුහුණු කරගත්තා නම් ඒ හැමෝටම මේ ආනිසංසය මේ ප්‍රතිඵලය ලැබෙනවා. අපි සමාජ මේ මනුස්ස ජනපදය තුළ වාසය කරනකොට බෞද්ධ ජනපදයක නෙමෙයි අපි ගමන් කරන්නේ අවබෝධ ජනපදයකට වෙන්න පුළුවන්. ඒ පින්වතුනි අයට මේක නඩ උදව්වක් කරන්න මෙතන උපකාරයක් කරනවා. අපහසුයක් නෙවෙයි කටයුත්ත කරන්න උදව් වෙනවා. ඒ වගේම දෙවියෝ බ්‍රහ්මයා පවා ඒක නා පිළිබඳව අවධාරණයෙන් උදව් උපකාර කරනවා. ඒ කෙනාට සහයෝග උපකාර ලබා දෙනවා. මේකට කියනවා සද්ධා බල කියලා. ඒක කොහොමද මේ ශ්‍රද්ධා බලය අපේ ශක්තිමන්ත කරගන්නේ? එකක් තමයි අපේ හැම ගමනකදී බුදුරජාණන් වහන්සේ සිහි කරගන්නවා. වාහනයක් එලවන්න ආරම්භ කරනකොට අපි වාහනයට ගිහිල්ලා වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන ගමන ආරම්භ කරනවා. ඒ වගේම ගමන යනකොටත් අපිට බුදු සරණයි කියන සංඥාවක් එක්ක අපි ගමන යනවා. දරුවන්ටත් එමය පාසල් යනකොට දෙමාපියන්ට වඳිනවා වඳින වෙලාවට බුදු සරණයි මේ දරුවට කියන සංඥාව අපි නැවත අපි පින්වතුන් කරනවා. ඒක අපි නැවත හොඳ ඕනෑකමින් කරනවා. ඒ වගේම තමයි ඒ අපි හැමෝටම පුරුදු කරනවා දරුවන්ට පවා පුරුදු කරනවා. ඒ පාසල් යන්න පෙරාට බුදුරජාණන් වහන්සේ දෙක වතාවක් හරි තුන් වතාවක් හරි වැඳලා යන්න. මෙන්න මේ වගේ දේවල් වල පින්වතුනි අපි නොදැනුවත්වම එයාගේ ජීවිතත් දිනෙන් දින සාර්ථක වෙලා හොඳ අධ්‍යාපනයක් ඇති හොඳ ශක්තිමන්ත දරුවන් වැඩදායක දරුවන් සමාජයට ප්‍රයෝජනවත් දරුවන් බිහි වෙනවා වගේම අපේ පෞල් පරිසරයෙන් නොදැනුවත්වම අපේ ටිකෙන් ටික ඉදිරියට දියුණුවට පත් වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. එහෙමනම් ඒ සඳහා අපිට තියෙන හොඳ ක්‍රම තියෙනවා. එකක් තමයි අපේ ශ්‍රද්ධාව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ වන්දනමාන කරනවා. ඒක ක්‍රමයක්. තව පින්වතුන්ට පුළුවන් වෙලාවට මේ පිරිත් දේශනාවදී තමන්ගේ නිවසේදී නම් කරගන්න පුළුවන්. නිවාඩු වෙලාවට දවසට වතාවක් හෝ ඒක පිරිත් සූත්‍රයක් හෝ පින්වතුන්ගේ ශ්‍රද්ධාවෙන් භක්තියෙන් අපේ සත්‍යයන් අකරෙන් බැරි නම් බුදු පහනක් දාලනෝ
ඒ වගේම හඳුන් පුරක් දාලනවා තා පුළුවන් නම් බුද්ධ පූජාවකුත් අපේ මොනවාරි පන්තිකක් හරි බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. මේ ආදී දේවල් වලින් පින්වතුනි නොදැනුවත්ම කාලයත් එක්ක තමයි මේක වෙන්නේ. එකපාරට වෙන්නේ නැහැ. දැන් මේ පින්වතුන් සමහරලාට අද මේ පටන් ගන්න දේ පිළිගතුනේ තමාට කොවිතම්පත් වලින් හෝ වේවා මේ අවුරුද්ද පුංචි උපයීමක් කරගත්තේ අවුරුද්ද මේ අවුරුද්ද තුලම ළමනව දිරඩා චුට්ටක් වැඩි වුණා. තව අවුරුද්දක් යනවා තව ටිකක් වැඩි වෙන අවුරුදු 10ක් 15ක් යනකොට පින්වතුන් හොඳ ධනයක් හොඳ ධනවන්ත කෙනෙක්. අන්න ඒ වගේ තමයි මේ ශ්‍රද්ධාව කියන එක පටන් ගන්නකොට සියල්ල හරියන්නේ නැහැ. හැබැයි ගමන සාර්ථක වෙනවා ටිකෙන් ටික ප්‍රබල වෙනවා. මේ විදිහට ටිකෙන් ටික අපි දවස් දෙක අවුරුද්ද දෙක තුන යනකොට තමන්ගේ ශ්‍රද්ධාව පෝෂණය වෙලා මහා ප්‍රබල බලයක් බවට පත් වෙලා අවුරුදු 7 8ක් 10ක් යනකොට හොඳ ශක්තිමන්ත පුරුෂයෙක් තමයි ලෝකේ. ඒ වගේම කාන්තාවක් නම් හොඳ ශක්තිමන්ත කාන්තාවක්, දරුවෙක් නම් හොඳ ශක්තිමන්ත දරුවෙක්. මේ හැම දෙයකින්ම ශක්තිමන්ත භාවයට පින්වතුන් උපකාර වෙනවා අර ශ්‍රද්ධාව. ඒකට ඒක ලේසිම ක්‍රමය තමයි බුද්ධ වන්දනාව, පෙරේත දේශනාව. ඉතින් අපි මේ අද දවසේ බලාපොරොත්තු වෙනවා එහෙමනම් බුදුගුණ භාවනාව කොච්චරකින් කියලා දෙන්න. දැන් මේ පින්වතුන් දන්නවා බුදුගුණ භාවනාවක් වඩනකොට පින්වතුන්ගේ සිතේ එකඟතාවයක් හැදෙනවා. මේ පුංචි දරුවන්ට මේ පාසල් අධ්‍යාපන ආදී දේවල් වලදී පින්වතුන්ගේ හිතේ එකඟභාවය තියෙනවා නම් හොඳට පාඩම් හිටිනවා. හොඳට ධාරණය කරන්න පුළුවන් විෂය හොඳට තේරෙනවා. අන්න ඒ වගේ එකඟතාවයක් හදාගන්න හොඳම භාවනා ක්‍රමයක් තමයි මේ බුදුගුණ භාවනාව. දෙමාපියන්ට වැඩිහිටියන්ටත් ඒ වගේමයි හිත එකඟතාවයක්. සමහර අද කාලේ ගොඩක් දෙනෙක් කියනවා අනේ ස්වාමීනි මගේ හිත ගොඩාක් විසිට්ටයි කිසිම දෙයක් එකට කරන්න බෑනේ හේතකින් කරන්න බෑනේ. අපේ සීලයක් සමාදන් වුණා බුද්ධ වන්දනාවක් කළත් මොනම දෙයක්වත් කරන්න බෑනේ කියන්නේ අර හිතේ එකඟතාවය පුරුදු වෙලා නැති නිසා. ඒ නිසා අපි එකඟතාවය පුරුදු කරගන්න භාවිතා කරන ක්‍රමයක් තමයි බුද්ධානුස්සතිය. ඉතින් පින්වතුනි මේ බුද්ධානුස්සතිය කියලා කියන්නේ අපි බුදු ගුණයක් අරමුණු කරගන්නවා බුදු රුවත් අරමුණු කරගන්නවා. පුළුවන් වෙලාවට බුදු ගුණය පමණයි මේ පින්වතුනි ඉතිපිසෝ ගාථාවක් කියනවා නම් ඒකත් බුද්ධානුස්සතියක්. ගුණ නමයම කියන්නේ නැතු එක ගුණයක් කියනවා සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුදු නැත්නම් අරහං නැත්නම් බුද්ධෝ කියන වචනේ භාවිත කරන්න පුළුවන් භගවා ඒ කැමැති වචනයක්. ගුණ නමයක් තියෙනවනේ. අරහං කියන එක ගුණයක්, සම්මා සම්බුද්ධෝ කියන තව ගුණයක්, විද්‍යාචන සම්පන්නෝ කියන එක තව ගුණයක්, ඒ වගේම සුගතෝ කියන තව ගුණයක්, ලෝකවිදෝ කියලා කියන තව ගුණයක්, අනුත්තරෝ පුරුධම්ම සාර්ථේ කියන තව ගුණයක්, සත්තා දේව මනුස්සානං කියන තව ගුණයක්, බුද්ධෝ කියන්නේ තව එකක්, භගවා කියලා කියන තව ගුණයක්. මෙන්න මේ ගුණ නමයෙන් පින්වත් තමාට රුචි කරන ගුණයක්. ඒක ලේසිම ගුණයක් තමයි මේ සම්මා සම්බුද්ධෝ කියන ගුණය. මොකද අපි නිතරම කියනවා සම්මා සම්බුද්ධයි නැත්නම් බුදු සරණයි කියන එක අපි නිතර භාවිතා වෙනවා. අනේ කාරණාව අපේ හිතේ තියාගෙන සම්මා සම්බුද්ධෝ කියන වචනේ අපි නිතර හිතේ මන්ත්‍රයක් වගේ පුරුදු කරනවා. යද්දින් එද්දින් ඉස්කෝලේ යන ගමන්, ඒ වගේම කුඹුරේ වැඩ කරන ගමන්, ඒ වගේම මේ දරුවන්ට මේ අධ්‍යාපනය කරන ගමන්, කුස්සිය වැඩ කරන ගමන් මේ තැන්වලදී පින්වතුනි විදක් මතක් වෙන හැම වෙලේම මේ වචනය අපේ හිත ඇතුලෙන් කියවනවා. මෙන්න මේ තුලත් අපි යම් බඳ ප්‍රමාණයක් බුද්ධානුස්සතිය වැඩෙනවා, සද්ධා වැඩෙනවා, ප්‍රබල භාවයටපත් වෙනවා. පුළුවන් වෙනාට පින්වතුනි අපේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ පින්වතුන් දන්නවා මේ බුද්ධ ගායා සුද්ධ භූමිය තුලදී බුදුරජාණන් වහන්සේ මේ වජිරාසනයේ මතදී මේ ලෞතර සම්මා සම්බෝධිය අවබෝධ කළ අන්න බුද්ධ ගයාවේ බෝධියට පිට දීලා වජිරාසනය පහළ වෙලා තියෙනවා. අන්නේ වජිරාසනය මත භාගතුන් වහන්සේ බද්ද පරියන්කේ බැඳගෙන වාසය කරනවා. උන්වහන්සේ මේ තමන්මයි මේ ධර්ම අවබෝධ කරගත්තේ. ඒ නිසා සම්මා සම්බුද්ධ. මෙන්න මේ වගේ පින්වතුනි වචනයක් හිතාගෙන බුදුරජාණන් වහන්සේ ගුණයක් හිතාගෙන අර සම්මා සම්බුද්ධෝ කියන අර සංඥාවත් පුළුවන් වෙලට අලොක් කරනවා. මේක හැම වෙලේම කරන්න අමාරු වෙයි. දවසට විනාඩියක් දෙක මේ පුරුදු කරගන්නවා. අපි ගොඩාක් වෙලා කරන්න ගියොත් එපා වෙනවනේ. ඒ නිසා ආරම්භයේ විනාඩියයි දෙකයි කමන්නේ නැහැ. මේක ආරම්භයක් වශයෙන් තියාගන්න. පරියන්කේ ඉන්න බැරි නම් හිටගෙන කරන්න.
එහෙම නැත්නම් පුටුවක වාඩි වෙන්න නැත්නම් යන ගමන් කරන්න වාහනයක් කෙලවනවා නම් එළන ගමන් කරන්න වරදක් නැහැ. තමන්ට ලැබෙන ඉරියව්වේ කොයික උණක් කමන්නේ මේ කරන්න පුළුවන් පින්වතුනි මේ විදිහට සම්මා සම්බුද්ධෝ බුදුරජාන් වහන්සේ අරමුණු කරගන්නවා. අරමුණු කරගෙන සම්මා සම්බුද්ධෝ කියන වචනේ මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? ටික දවසක් යනකොට බුදුරජාන් වහන්සේ අර ඇත්තටම ඉන්නා වගේ දකින්න පටන් ගන්නවා, පේන්න පටන් ගන්නවා, වැටහෙන්න පටන් ගන්නවා, හිත එකඟ වෙන්න පටන් ගන්නවා, පස්සද්ධිය හැදෙනවා. තවත් මේ බුද්ධානුස්සතිය භාවනාව වෙනකොට බුදුරජාන් වහන්සේ ආලෝකයක් ඇතුලේ පේන්න පටන් ගන්නවා. මොන විශාල ආලෝකයක් ඇතුලේ බුදුරජාන් වහන්සේ ඉන්නවා, හිත එකඟ වෙනවා. අන්නේ එකඟතාවයත් අරමුණ වුණාන් පස්සේ පින්වතුනේ පුදුමාකාර සහැල්ලුවක් සතුටක් තියෙනවා. යම් කෙනෙක් පොතක් කියවනවා නම් හොඳට වැටහෙනවා. යම් කෙනෙක් වෙනත් රාජකාරියක් කරනවා නම් හොඳට කරන්න පුළුවන් වෙනවා. කාර්යාල කටයුතු කරන අයට ඒ කාර්යාල කටයුතු වෙනදට වඩා හොඳට කරන්න පුළුවන් වෙනවා. පිරිච්ච ගතියක්. දවසේ ගොඩාක් පිරිච්ච ගතියක් නිර්මාණය වෙනවා. බොහොම සහැල්ලුවෙන් සතුටෙන් ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. මේකට කියනවා සද්ධා බලය නැත්නම් සද්ධා සම්පත්තිය කියලා. මේකත් පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන්න බලය වැඩි වෙන උදාහරණයක් අපි කියමු. දැන් මේ බණ අහන්න එන අපි හැමෝටම ශ්‍රද්ධාව තියෙනවා. අපේට මේ තියෙන ශ්‍රද්ධාව 120යි කියලා පින්වතුනි ගොඩාක් වටිනවා. සමාජය තුළ ගත්තොත් මේ ශ්‍රද්ධාව මේ මට්ටමින් තියෙනවා කියලා කියන්නේ ගොඩාක් වටිනවා. හැබැයි බලවෙන්න මේක 70ක් දක්වා වැඩෙන්න ඕනේ කියලා හිතන්න. එහෙමනම් මේ 70ක් දක්වා වැඩි කරගන්න අපි අර වගේ උපායශීලී වෙන්න ඕනේ. බුදුගුණ භාවනාවන් කරනවා, පිරිත් දේශනාවන් කරනවා, බුද්ධානුස්සතිය වගේම බුද්ධ වන්දනාවන් කරනවා. මේ වාගේ කරනකොට පින්වතුනි කාලයත් එක්ක ටික ටික වර්ධනය වෙලා 120 30 40 50 60 70 වගේ නවත් දැන් පුළුවන් බුදුරජාණන් වහන්සේ ආලෝකය ඇතුලේ සමාධි වෙලා ඉන්න ආකාරය දිනපතා බුදුරජාණන් වහන්සේ එක්ක ඉන්නවා. යද්දෙන් ගියත් බුදුරජාණන් වහන්සේ ඕනෙලා කරමුණු කරන්න පුළුවන්. පාසල් දරුවන්ට නම් බුදුරජාණන් කරමුණු කරලා ඒ තමන්ගේ අධ්‍යාපන ආදී කරන්න පුළුවන්. ඒ වගේම දෙමාපියන්ටත් ඒ වගේ දවසේ මේ වගේ කටයුතු කරන්න පුළුවන්. ශක්තියක් හදා ගන්න පුළුවන්. මේකට කියනවා සද්ධා බලං කියලා. යම් කෙනෙක් මේ මට්ටමට ආවනම් අන්නේ කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සීක බලය සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් එක බලයක් හදාගෙන තියෙනවා. ඒත් මේ තනි බලයෙන් සෝවාන් මාර්ගඵල ලබන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දැන් හොඳට පේනවා ආලෝකය තුල තියෙනවා. ඒ වගේම මහා ප්‍රභාසර එළියක් ඇතුළේ බුදුරජාණන් වහන්සේ ඉන්නවා. Tamanට පුදුමාකාර සහැල්ලුවක් තියෙනවා. මේකට කියනවා සමාධිය කියලා. උපචාර සමාධිය කියලා. ත්‍රිමේ උපචාර සමාධියෙන් කරන්නේ පින්වතුනි හිතේ වික්ෂිප්ත භාවය නැති කරලා දෙනවා. එක අරමුණක ඉන්න පුළුවන් ගතියක් හදලා දෙනවා. මෙන්න මේ උපචාර සමාධියෙන් සමාජය තුළ කරන හැම කටයුත්තක්ම සාර්ථක භාවයට පත් වෙන්න පුළුවන් හොඳ ශක්තිමන්ත ජන සමාජයක් නිර්මාණය කරන්නට මෙවැනි අය වැඩි වෙන්නට ඕනේ. ඒ වගේ ශ්‍රද්ධා බල ආදී තියෙන අය වර්ධනය වෙන්නට ඕනේ, වැඩි වෙන්නට ඕනේ. එතකොටයි සමාජය ගොඩාක් ශක්තිමන්ත සමාජයක් බවට පත් වෙන්නේ. 100ක් අපිට ගන්න බැරි වුණාට 5-10ක් මේ මට්ටමට ආවනම් සමාජයට මහ විශාල ආලෝකයක් හැදෙලා එනවා. ඒ වගේ මේ ශ්‍රද්ධාව කියන එක බල සම්පන්න භාවයට පත් වුණාම ඒ හරහා අපේ ජීවිත සාර්ථක වෙනවා. ගොඩාක් හොඳ තැනකට ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ පින්වතුන් අහලා තියෙනවා අපේ මේ බුදු ශාසනයේ ප්‍රධානත්ම දායකත්වයක් දරුවේ අනාථපිණ්ඩික සිටුතුමා. මෙතුමා බොහෝ ශ්‍රද්ධාව වැඩිලා තිබුණා. ඒකාසංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේලා ඇසුරු කරමින් දාන ආදී පින්දාන් කරමින් ශ්‍රද්ධාව හොඳට වැඩිලා තිබුණා. හැබැයි තාම බුදුරජාණන් වහන්සේ දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ගැන අහන්න ලැබුණේ තමන්ගේ නැගණියගේ නිවසට ගිය වෙලාවේදී රජගහ නුවර. ඒ වෙලාවේ මම කල්පනා කරනවා දැම්මම යන්න ඕනේ. නැගණිය කියනවා යන්න එපා රාත්‍රියේ අපේ හෙට උදේ යමුයි කියලා. උඩුමහන් තලාවට ගිහිල්ලා දැන් බුදුරජාණන් වහන්සේ ගැනම හිතේතා ඉන්න අනේ කොච්චර වටිනා දෙයක්ද, කොච්චර ශ්‍රේෂ්ඨ දෙයක්ද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා. බුදුගුණ ගැන හිතේතා රාත්‍රියේ ඉන්නව නිින්ද යන්නේ. මේ හිතේතා ඉන්නකොට පින්වත්නි අර අපි කියපු දේ සිද්ධ වුණා. මනස ආලෝකමන්ත වුණා. මනස ප්‍රභාස්වර භාවයටපත් වුණා. ඒ ආලෝකමන්ත ප්‍රභාස්වර භාවයෙන් රාත්‍රී කාලේ පෙමුණි දවල් කාලේ රාත්‍රී මැදියම් කාලේ බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශ කරලා වන්දනා මාන කළා.
ඒ වෙලාවේදී බණපදයක් ඇහුවා සෝහම් මාර්ගඵලයෙන් නිවන් අවබෝධ කරගන්න ලැබුණා පින්වතුනි. බලන්නට ශ්‍රද්ධාව කියන කෙනා කොහොමද අපි එක්කන් ගියේ? ඒ ශ්‍රද්ධාව කියන එක සේක බලයක් වුණේ කොහොමද ශ්‍රද්ධාව වැඩි දියුණු වුණා? එතුමාට බණ අහන්න යන්න රැය දවලක් හිතුන්නේ නැහැ. මේ වෙලාවේ හොඳ වෙලාව රැය මැද අර මහා අඳුරේ දවල් වාගේ ආලෝකයක් එක්ක එතුමා ඒ බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ තනි කර හොදකලා හිට පවත්තාවක් කැලේට පවත්තාවක් ගෙහින් වන්දන මාන්න කරලා පාදයේ කෙරේ ස්පර්ශ කරනකොට අර ශ්‍රද්ධා බලය නිසා බණපදේ හොඳට හිතට කාවදුනා. හිතේ එකඟයි. මේ එකඟ වෙච්ච හිතට බණපදේ හොඳට කාවදුනා. කාවදිච්ච බණපදයේ පින්වතුනි මොකද වුනේ? සෝහම් මාර්ගඵලය නිවන් අවබෝධ කරගන්න ලැබුණා. මේකයි මේ කියන්නේ ශ්‍රද්ධා බලය. සීක බලයක් වශයෙන් පෙන්වන්න කරන්නේ. එමනම් අපේ නිවෙස්වල යම් ප්‍රමාණයක අපි මේවා සිද්ධ කරන්න ඕන. පුළුවන් වෙලාවට පන්සලට විහාරස්ථානට බෝධි මළුවට මේ තැන් වලට අපි ගිහිල්ලා වැඳුම් පිදුම් කරලා හිතේ ධෛර්යයක් හදා ගන්නවා. තවත් පුළුවන් වෙලාවට දෙකින් ඔය දොර බහැර හරි ගිහිල්ලා විහාරස්ථානයකට වැඳුම් පිදුම් කරලා ඒ වගේ ශ්‍රද්ධා බලයක් හදා ගන්නවා. පුළුවන් අයට ඉන්දියාව ආදී දඹදිව වන්දන ආදී දේවල් වලට ගිහිල්ලා ඒ තැන් වන්දන මාන කරලා මේ ශ්‍රද්ධා බලය හදා ගන්නවා. තම තමන්ට ගෝචර ක්‍රම වලින් මේක බල බවට පච්චර ගන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවන්නේ එවැනි ශ්‍රද්ධාවක් අපි බල බවට පච්චර ගත්තාම තමන්ට මේ ජීවිතයේදීම විශාල ශක්තියක් බලයක් වෙනවා. සෝත් මේ ශ්‍රද්ධාව කියන එක හඳුන්වනවා මඟ වේදමක් වගේ. මේ පින්වතුන් දොර බහැර ගමනක් කරනකොට අතේ වේදම ඇති වෙන්න තියෙනවා. එහෙනම් ගමනේදී අපි කලාන්ත වෙන්නේ ඕන ක්‍රමයට යන්න පුළුවන්. කලාන්ත වෙන්නේ නැතුව ගමන යන්න පුළුවන්. අන්න ඒ වගේ කියනවා මේ ශ්‍රද්ධා බලය තියෙන කෙනාට සංසාර ගමනේ අතරමං වෙන්නේ නැහැ කියලා කියනවා. ශ්‍රද්ධාව තියෙන කෙනාට හොඳ කල්යාණ මිත්‍රයෝ ලැබෙනවා. බුදුරජාණන් වහන්සේලා, පසේ බුදුරජාණන් වහන්සේලා, රහතන් වහන්සේලා, ආර්යයන් වහන්සේලා මේ අයගේ අසු ලැබෙනවා කියලා කියනවා. ශ්‍රද්ධා බලය තියෙන කෙනාට සංසාර ගමන අපාගාමී බවට පත් වෙන්නේ සංසාර සැපදායක ජීවිතම දිගින් දිගටපත් වෙනවා. මනුෂ්‍ය ලෝකවල, දිව්‍ය ලෝකවල, බ්‍රහ්ම ලෝකවල මේ තැන්වල උප්පත්තිය ලබන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. යන්නේ මාර්ගය නිමා වෙන්නේ පින්වතුනේ මේ කියන සේක නැත්තම් සෝහං ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගෙනයි. ඒ නිසා අපේ මේ ජීවිතය තුළ අපිට වටිනා ජීවිතයක් අපිට ලැබිලා තියෙන්නේ. බුද්ධ ශාසනයක් කර්මණු කරගන්න වාසය කරන්න පුළුවන් ජීවිතයක්. පුංචි කුසලයක් කළත් මහ විශාල ආනිසංසයක් තියෙනවා. අපි මේ බෞද්ධ පින්වතුන් කිසිම කෙනෙක් අපාගාමී වෙන්නේ නැහැ, දුකට යන්නේ නැහැ. හේතුව තමයි අපි එකම එක කුසලයක් හරි හොඳට කරගෙන තියෙනවා. බෞද්ධ අය වශයෙන් මොන විදිහේ අපි අඩුපාඩු තිබුණත් පින්වතුනි කිසිම කෙනෙක් අපාගාමී වෙන්නේ නැහැ. ඒ හැමෝටම අර කුසල ශක්තිය Tamanට මරණාසන්න මොහොතේදී පිහිට වෙනවා. සමහර අය කියනවා මේ බෞද්ධ අය දැන් ඔය නළු නිලිකම් කරනවා, රඟපෑම් ආදී කරන මේ වගේ අපාගාමී වෙනවා කියලා නෑ පින්වතුනි. එහෙම වෙන්නේ නැහැ. ඒ දහමක් නැති අයටයි එහෙම වෙන්නේ. බුදු දහමක් අනුගමනය කරන්නේ දහමක් නැහැ. එහෙම කෙනාට ඒ වගේ කටයුතු කළාම අවසානයේදී මෙනෙහි කරන්න දහමක් නැහැ. ඒ නිසා අපාගාමී වෙනවා. හැබැයි බෞද්ධ අය පින්වතුනි එහෙම නෙමෙයි. විදෙන් විඩාට හොඳ කුසල් ටිකක් කරගන්නවා. අඩුපාඩු වුණත් හොඳ කුසල් ටිකක් කරගන්නවා. අවසාන කාලයේදී පවා Tamanට මේ සියල්ලක් කරගන්න බැරි කාලයේදී හොඳට තව තවත් කුසල් ටිකක් කරගන්නවා. ඒ නිසා එයාට ස්වර්ගයේ විරුද්ධ වෙලා තියෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට මේ බුදුදහම තුළ ස්වර්ගය විරුද්ධයි. මේ පින්වතුන් අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී මේ තම්බ ජාතක කියන තෝර ඝාතකයෙක් හිටියා. මේ තෝර ඝාතකයා මේ පින්වතුනේ රජුගේ අලුගෝස් වැඩේ කරේ අවුරුදු 55ක් මේ තමයි මිනි මැරීම කලේ. රජු නියෝග කරන හැමෝම බෙලි කපලා බෙලි ගහලා දානවා. මේ මිනි මැරීම අවුරුදු 55ක් කරලා අන්තිමට කරන්න බෑ දුබලයි විශ්‍රාම ලැබුණා. ඒ වෙලාවේදී කල්පනා කරන දානමය පින්කමක් කරන්න ඕනේ. සරියු ස්වාමීන් වහන්සේ වඩා හිතවාගෙන දානමය පින්කමක් කළා. එදා බොහොම ශ්‍රද්ධාවෙන් මේ පින්කම කළා. ශ්‍රද්ධාවෙන් බණ ඇහුවා. ඒ අහලා පින්වතුනි එතුමාට අර මෙච්චර මේ වගේ දේවල් කරලා එක දවසයි හොඳට කුසල දහම් කරගත්තේ. කුසල බලයෙන් එතුමාට බ්‍රහ්මෝලෝක ලෝකේ දක්වාම යන්න පුළුවන්කමක් ලැබුණා. බණන්තර බුදු දහම කියන එකේදී හරියට එක කුසලයක් හරි ඕනෑකමෙන් ශ්‍රද්ධාවෙන් භක්තියෙන් සිද්ධ කළා නම් ඒ කුසලය පින්වතුනි අපි අසරණ කරන්නේ යටත් පෙරසෙන් යම් කෙනෙක් පන්සල් වෙහෙර විහාරස්ථානට යන්නේ නැති කෙනා පවා බුදුරජාණන් වහන්සේ පිළිබඳව භක්තියෙන් හිටියා නම් අපාගාමී වෙන්නේ. අපේ තම යම් කෙනෙක් මේ ගම්වල ඉන්නවා
ඒ අය කියනවා අනේ අපි පව් කරන්නේ නැහැ නේ මොකටද මම මේ පාසලට යන්න ඕනේ. ඔහොම කියන අයත් ගම්වල ඉන්නවා. එහෙම නමුත් පින්වතුනි බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන එකම පාපයකින් හෝ වළකිනවා නම් සත්ත්වඝාතයෙන් හරි වළකිනවා නම් බුදුරජාණන් වහන්සේ ගැන හිතාගෙන වළකිනවා නම් අන්නේ කුසලයේ එතුමාටත් ස්වර්ග වෙන්න කාරණාවක් වෙනවා. එතකොට මේ බෞද්ධ කියන සංඥාව තුළ එකම එක කුසලයක් කළත් ඒ කුසලයේ මහා ප්‍රබල ශක්තියක් ලබා දෙනවා. ජීවිතයට සැනසෙල්ලක් හදලා දෙනවා. ඒකයි භාගතුන් වහන්සේ මේ සද්ධා බල නැත්නම් සීක බලයක් වශයෙන් හඳුන්වා දී වදාළේ. ඒ වගේම තමයි පින්වතුනි තව බල දෙකක් පෙන්වුම් කරනවා. හිරියොත්ප්ප බලය. හිරි බලය, ඔත්ප්ප බලය කියලා බල දෙකක් පෙන්වුම් කරනවා. හිරි බලය කියලා කියන්නේ පින්වතුනි ලැජ්ජාව නිසා පාපයෙන් වළකින, ඔත්ප්ප බය නිසා පාපයෙන් වළකිනවා. අනේ මේ අකුසලයේ මං කරනවා දැක්කොත් සතෙක් මරනවා කියන්නේ මේ සතෙක් මරනකොට අනේ මේ අකුසලය මං කරනවා දැක්කොත් මේක හොඳ නෑ මට මේක ලැජ්ජාව කාරණාවක් කරගන්නවා. මගේ අම්මා තාත්තා ස්වාමීන් වහන්සේලා මේකට දොස් කියයි ඒ නිසා මම මේක කරන්න හොඳ නෑ. බයට මේකෙන් වළකිනවා. මෙන්න මේ කාරණා දෙකට කියනවා හිරියොත්ප්පයයි කියලා. ඉතින් මේ ලෝකේ පාලනය කරන්නේ පින්වතුනි බුදු සාසන නැති කාලවල ලෝකේ පාලනය වෙන්නේ මෙන්න මේ හිරියොත්ප්ප දෙකෙන්. ඒ කාලේදී හරියාකාරයෙන් දහමක් නැහැ. හරියාකාර කියා දෙන දේවල් නැහැ. නමුත් ලෝකය පාලනය වෙනවා ස්වර්ග ලෝක වලට යන්න පුළුවන් පාර හැදෙනවා මේ හිරියොත්ප්පේ යුක්තව වාසය කරන කෙනාට. පාපය නිසා ලැජ්ජාව, පාපයට කරේ ලැජ්ජාවෙන් ඒ වගේම බයෙන් ආවරණය කරගන්නවා, වළකිනවා. මේක බුදුදහමේ තුල පෙන්වන කරන විශේෂිත ගුණාංග දෙකක් නැත්නම් බල දෙකක්. අනේ නිසා පින්වතුනි අපේ ජීවිතය තුළ පුරුදු කරගන්නට ඕනේ මේ හිරියොත්ප්පය කියන එකත් පුළුවන් තරම් අපි කාලයක් පුරුදු කරන ගිහිල්ලා කැඩෙන්න බලනවා. අනේ එහෙම නොවී අපි දිගට පවත්වා ගන්නට ඕනේ. සමහර අපේ දෙමාපියෝ ඉන්නවා, ඥාතීන් ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා පින්වතුනි කාලයක් නැහැ මන්නම් මත්ද්‍රව්‍ය බොන්නෙම නැහැ කියලා හිතාගෙන යනවා. ගිහිල්ලා කාලයක් ගිහිල්ලා අන්න එකපාරට වෙනස් වෙනවා. එකපාරට වන පටන් ගන්නවා අන්න දැන් මත්ද්‍රව්‍ය බොන්න ඕනේ කියලා පටන් ගන්නවා. එහෙම නෙවෙයි පින්වතුනි අර තමයි මේක හොඳ නෑ මේක වැඩක් නෑ කියලා අපි හිතාගෙන ගියා. මේක අපි දිගටම කරන්න ඕනේ. ඒ වගේම වෙනත් පාපයක් අපි අතෙන් දුන්නා නම් ඒකත් අපි කොහොමද නවත්වා ගන්නට ඕනේ. එහෙම නැති වුණාත් පින්වතුනි අපි කෙටි කාලේ නම් මේ පාපයන් සිද්ධ කරනවා, දීර්ඝ කාලීන සංසාරයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි අර පාපය කියන එක අපේ ජීවිතේ කෙටි කරගන්න වටින්නේ නැහැ. ඒ නිසා අපි මේ ජන සමාජය බලන්න අද කාලේ ගත්තොත් මේ මත්ද්‍රව්‍ය වැහැලා ඒ වගේම විශේෂිතින් ගත්තොත් අර කියනවා විශේෂිත මත්ද්‍රව්‍ය කුඩු ආදී දේවලුත් එක්කවලා ජන සමාජයට විවිධාකාර ජන සමාජයට හානි කර දේවල් මේවා අපේ පින්වතුනි අපේ දෙමාපියොත් අධිෂ්ඨාන කරගෙන පුළුවන් තරම් තමන් පිළිබඳව හිතලා නෙමේ සමාජ ගැන හිතලා දරුවන් ගැන හිතලා කොහොම හරි නවත්තා ගන්න ඕනේ. දරුවොත් එහෙමයි දරුවොත් තමන් අනේ අපේ අම්මා තාත්තලා දැක්කොත් හොඳ නැහැ, ගුරුවරු දැක්කොත් හොඳ නැහැ කියලා මේවා පුළුවන් තරම් මේවායින් ඈත් වෙන්නට ඕනේ. එතකොට ඒක තමයි හිරියොත්ප්ප බලය කියලා කියන්නේ. ඒ බලය නිසා පින්වතුනි මේ තමන්ගේ ජීවිතේ ගොඩාක් සාර්ථක තැනකට ගන්න පුළුවන්කම තියෙනවා. අපි ඒක ස්වාමීන් වහන්සේ නමක්ගේ අත්දැකීමක් කියනවා. ස්වාමීන් වහන්සේ කාලයේදී තමන්ගේ තමන් හිරියොත්ප්ප යොදලා පුහුණු කළා. එක්තරා අවස්ථාවකදී උන්වහන්සේට නරකක් වැඩක් කරන්න හොඳ අවස්ථාවක් ලැබුණා. තමන් ගාව හිටපු අනෙක් යාළුවෝ දෙන්නම මේ නරක වැඩට ගියා. තමන්ටත් කාමයේ පිළිබඳව නරක වැඩට යන්න හොඳ අවස්ථාවක් ලැබුණා. නමුත් නෑ තමන් අර හිරියොත්ප්පේ පුරුදු කළා මේක නම් කඩන්නේ නෑ. අන්නේ අධිෂ්ඨාන නිසා තමයි ඒ කාලේදී කඩාගත්තයි කියලා උන්වහන්සේගේ අත්දැකීම් වලින් පෙන්වන්න කරනවා. ඒ වගේ පෙන්වත නරක දේ අපේ පුළුවන් තරම් අපේ ජීවිතෙන් අපි ඈත් කරන්න අපි පුරුදු කරන්නට ඕනේ. යම් විදියකින් කැඩුණොත් නැවත අධිෂ්ඨාන කරලා අපි හදා ගන්න ඕනේ. ඒ නිසා මේ හිරියොත්ප්පයෙන් කරන්නේ අපි මේ සීලවන්ත ජීවිතයක් හදලා දෙනවා. හොඳ ජීවිතයක් හදලා දෙනවා. අපි ඒක කොහොම හරි පුරුදු කරගන්නට ඕනේ. ඉතින් මේ බුද්ධ ශාසනය තුළ කියන්නේ පින්වතුනි පංචශීල සමාදානයේ පංචශීලය ආරක්ෂා කර ගැනීම වැදගත් කියලා. ඉතින් අපි මේ පංචශීලයේ දවල් කාලේ රකින්න බැරි නම් රැය කාලයට සමාදන් වෙන්න පුළුවන්. සමහර පින්වතුන් රාත්‍රියට පංචශීල සමාදන් වෙලා උදේ වෙනකන් ආරක්ෂා කර ගන්නවා. මේකට කියනවා පංචශීල ප්‍රතිපදා. මේක රකින්නවා නම් ගොඩක් වටිනවා.
ඒවා පහම රැක ගන්න බැරි නම් පින්වතුනි අපිට එකක් හරි අපි ආරක්ෂා කරගන්නවා. අපි තමා ප්‍රාණඝාතයෙන් වළකිනවා එහෙනම් අදිස්ථාන කරගන්නවා මේ මම ප්‍රාණඝාතයෙන් වළකිනවායි කියලා අදිස්ථාන කරගන්නවා. නැවත නැවත අදිස්ථාන කරගන්නවා කාලයක් ගිහිල්ලා තව එකක් තික්කව කරගන්නවා මම අදත්තා දාන්නේ කොහොමද නවත්තා ගන්නවා. තව කාලයක් ගිහිල්ලා මම කාමීච්ඡාචාරය කොහොමද නවත්තා ගන්නවා. තව කාලයක් ගිහිල්ලා මුසාවාද කියමිනුත් මම කොහොමද නවත්තා ගන්නවා. තව කාලයක් ගිහිල්ලා මම සුරාපානයත් නවත්තා ගන්නවා. එකපාරට බැරි නම් දෙකෙන් දෙක හරි මේවා අපි පුරුදු කරගන්න ඕනේ ජීවිතේ. මොකද අපි මේ පුළුවන් කාලේ හැකියාව තියෙන කාලේ අපිට ටිකයි තියෙන්නේ. තරුණ කාලේ ගොඩාක් වැරදි කරගත්තොත් වයෝවෘද්ධ කාලේ ගොඩාක් දුක් විඳින්න වෙනවා. තරුණ කාලේ වැරදි අඩු වෙනවා නම් වයෝවෘද්ධ කාලේ ගොඩාක් සතුටින් ඉන්න පුළුවන්කම ලැබෙනවා. තරුණ කාලේ වර්ධි ඇත්තේම නැත්නම් වයෝවෘද්ධ කාලේ බොහෝම සතුටින් වාසය කරන්න පුළුවන් වෙනවා. මනුස්සයන්ගේ දෙවියන්ගේ බ්‍රහ්මයන්ගෙන් පවා ගරුබොහොම නැතිව වාසය කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ පින්වතුන් අහලා තියෙන බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨම දායක පින්වතෙක් හිටියා. මේ මෙතුමා හඳුන්වන්නේ ධම්මික උපාසකතුමා කියලා. මෙතුමා මරණාසන්න මොහොතටපත් වෙලා දිව්‍ය ලෝක 6ෙන් ඇවිල්ලා ආරාධනා කරනවා අනේ අපේ දිව්‍ය ලෝකෙට එන්න අපේ දිව්‍ය ලෝකෙට එන්න එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි දිව්‍ය රථ පෙරහරක්. දිව්‍ය රථ 6කින් තවත් විශාල පිරිසක් පිටිපස්සේ මෙහෙම ඇවිල්ලා දෙවියෝ ආරාධනා කරනවා. මේ වෙලාවේ මෙතුමා බණපදයක් අහමින් හිටියේ. අහමින් ඉන්න අතරදී මේ බණපදේ අහන හින්දා ආ දෙවියන්ට අතින් සංඥාවක් දෙනවා ටිකක් නවතින්න ස්වාමීන් වහන්සේට බණපදේ නැවැත්තුවයි කියලා උන්වහන්සේලා නැගිටලා විහාරස්ථානය කරා ගියා. ටික වෙලාවකින් තමන් හිත එකඟ වෙලා හිටියේ සමාධි වෙලා හිටියේ ටික වෙලාවකින් බැලුවා කො ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා කොහෙද මේ ආර්යයන් වහන්සේලා වැඩම කළේ අනේ අපේ පියතුමා ස්වාමීන් වහන්සේලාගේ දේශනාව නැවැත්තුවා ඒ නිසා ගියානේ නෑ දරුවනේ මම මේ සංඥාවක් දුන්නේ දිව්‍ය ලෝක 6ෙන් ඇවිල්ලා මට ආරාධනා කරනවා ඒකයි මම මේ සංඥාවක් දුන්නේ මේ අයට පොඩ්ඩක් මදක් නවතින්නයි කියලා. ඒ වෙලාවේ කියනවා එහෙමනම් තාත්තා අපිට පේන්නේ නෑනේ මේ දරුවෝ කැමති මං කොයි දිව්‍ය ලෝකයට යන්නද? දරුවෝ කියනවා තුසිත දිව්‍ය ලෝකයට යනවට කැමති නම් මල්ලඩමක් තියෙනවා නම් අහසට විසි කරන්න. මේ දරුවෝ හදාගත්තු මල්ලඩමක් තිබ්බ අහසට විසි කළා. හැබැයි මල්ලඩම අහසේ ඉන්නවා. සතියක් පේන්නේ නැහැ. තාත්තා මේ මොහොතේදීම කාටවත් හොයාගන්න බැරුව පින්වතුනේ කල්පනා කරලා තුසිත දිව්‍ය ලෝක උප්පත්තිය ලැබුවා. භාගතුන් වහන්සේ ඒ වෙලාවේදී භික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කළ අහනවා මේ දේශනාව කළා දෙහිමයි භාගතුන් වහන්සේ මෙහෙම සිදුවීමක් වුණා. නෑ මහණෙනි දේශනාව නැවැත්තුවා නෙවෙයි. එතුමාට මෙන්න මෙහෙම සිදුවීමක් වුණේ දැන් එතුමා තුසිත දිව්‍ය ලෝකයේ බොහොම සැපසේ වාසය කරනවා. තමන් කරගන්න ලද පුණ්‍ය කර්මයන් ගැන සිත හිතා සතුටෙන් වාසය කරනවායි කියලා බුදුරජාණන් වහන්සේ එතුමාගේ පින්කම ගැන සඳහන් කළා. අන්න ඒ වගේ තරුණ කාලයේදී අපි ධර්ම හොඳට පෝෂණය කරගත්තා නම් පුළුවන් තරම් අපි අකුසලයන්ගෙන් ඈත්ලා වාසය කරා නම් ඒව සිද්ධ වුණා නම් අපි කොහොමද අධිෂ්ඨාන කරලා නවත්තා ගත්තා නම් අන්නේ තරුණ කාලයේ ගෙවිලා වයෝවෘද්ධ කාලේ යනකොට ගොඩාක් සතුටුයි වයෝවෘද්ධ කාලේ ගෙවිලා ඊළඟ ජීවිතේට ගොඩාක් සතුටුයි. ඒ නිසා අපේ බෞද්ධ පින්වතුන් මේ තුන් කාලේ ගැන හිතන්න ඕනේ. තමන්ගේ තරුණ කාලයේදී මේ කාය ශක්තිය තියෙන කාලේ කරගන්න දේ වයෝවෘද්ධ කාලේ දුබල වෙනකොට අපි කරගන්න දේ ඊළඟට සංසාරේ ඊළඟ ජීවිතේට අපි ගිහිල්ලා කරගන්න දේ මෙන්න මේ විදිහට හිතන්න ඕනේ. එතකොට අපිට ඒක හිරි ඔත්තප්පයක් බවට පස් වෙනවා. ඒ නිසා අකුසලයෙන් වළකින්න පුළුවන්කම තියෙනවා. ගොඩක් අය අනුවන අය මේ දේ තේරුම් ගන්න නැති අය මොකද කරන්නේ? තරුණ කාලේ තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. මේ අකුසලයන්ගේ පන්ත දුෂ්ටත්වයන්ගෙන් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. වයසට යනවා කියලා හිතන්නේ. මරණයටපත් වෙනවා කියලා හිතන්නේ. ඊළඟ ජීවිතයක් තියෙනවා කියලා හිතන්නේ. ඉන්න කාලේ අපි කාලා බීලා ජොලි කරලා ඉඳමුයි කියලා මේ වගේ අර කෙටි එහෙම නැත්නම් ආයි වගේ අපි අර පටු අදහසකින් යුක්තව වාසය කරනවා. ඇත්තටම ආයි උස්තරේකට කිසි කෙනෙක් නැහැ. සලකන්න කෙනෙකුත් නැහැ, උදව් කරන්න කෙනෙකුත් නැහැ. ඒ වගේම තමයි දුකසේ ඊටාම දුකසේ වාසය කරනවා. කිසිම කුසලයක් ගන්නත් අමාරුයි. එhmenan පින්වතුනි ඥානවන්තය කලින් ඔය මේව සෝදානම් කරගන්නේ වයසට ගිහිල්ලා නෙමෙයි වයසට ගිහිල්ලත් කමක් නැහැ. ඊට කලින් මාප සෝදානම් කරගන්නවා. අපේ වයසට යන කාලේ හොඳ දහමක් තියෙන්න ඕනේ. ඊළඟ ජීවිතය යනකොට හොඳ දහමක් තියෙන්න ඕනේ. සංසාර ගමනේ හොඳ දහමක් තියෙන්න ඕනේ. හොඳ මාර්ගයක් අපි හදා ගන්න ඕනේ කියලා පුළුවන් කාලේ නම් හදාගෙන යනවා. එහෙම බැරුණා නම් අපි බැඳි කාලේ බැරුණා නම් වයෝවෘද්ධ කාලේ හරියට කරගන්නවා. අන්න ඒ විදිහට එහෙමනම් මේ ධහම කියන එක අපේ හිරියොත්ප්පය කියන එක අපි හොඳට පුහුණු කරගන්න ඕනේ. පාපයේ ලැජ්ජාව බය කියන පුරුදු කරගෙන පුළුවන් තරම් ඕනෑකමින් මේ කුසලය පෝෂණය කරගන්නට ඕනේ.
මේ විදිහට අපේ ජීවිතය සාර්ථක කරගන්න හොඳ අවස්ථාවක් තමයි මේ බුද්ධ ශාසනය කියන එක. ඉතින් මේ අපිට හැමදාම බුද්ධ ශාසනයක් ලැබෙන්නේ නැහැ. කල්ප කෝටි ගණනාවකින් තමයි මේ බුද්ධ ශාසනයක් ලැබෙන්නේ. ඒ ලැබෙච්ච බුද්ධ ශාසනය තුළ ප්‍රේමතනේ අපේ මේ අප්‍රමාදී බව ඉතාම වැදගත්. ඉතින් මොකද බුදු අපි දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ තියෙන්නේ අපේ ගෞතම බුදු ශාසනය. මේ ශාසනය පින්වතුනි මනුෂ්‍යයන්ගේ ආයුෂ දැනට වර්ෂ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ අවුරුදු 100යි. දැන් වයස අවුරුදු 74ක්. මේ වගේ කාලය පින්වතුනි අනුපෙරෙනෙන් අඩු වෙලා මිනිස්සු අවුරුදු 10 දක්වා බහිනවා. ඊළඟට ඒ කාලේ සත්‍ය විනාශාල විනාශයක් වෙනවා, ස්වභාව ධාමෙන් විනාශ වෙනවා, අන්‍යෝන්‍ය කපා කොටගෙන විනාශ වෙනවා. පොන්චි කොටසක් ඉතුරු වෙලා මෙන්න මිනිස්සු නැවත පින්දාම් කරන්න පටන් ගන්නවා. අවුස ක්‍රමයෙන් වැඩි වෙනවා. අවුරුදු 100 200 400 500 700 1000 ලක්ෂය කෝටි අසංකේය මෙම අවුරුදු අසංකේය දක්වා 1.140ක් මේ තරම් දීර්ඝායුෂ ලබන කාලයකටපත් වෙනවා. ඊළඟට නැවත ආයුෂ ක්‍රමයෙන් අඩු වෙලා මේ අවුරුදු ලක්ෂය දක්වා ආයුෂ බහිනවා. අන්නේ කාලේ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. ඉතින් මේ කාල පරාසය බලන්න මේ ගෞතම බුදු සාසනයත් ඊළඟට මෛත්‍රී බුදු සාසනයත් අතර කාල පරාසය බලන්න අවුරුද්දකින් දෙකකින් ලක්ෂයකින් කෝටියකින් අපිට ගණන් හදන්න පුළුවන් කමක් නැහැ. අන්තක් කල්පයක් කියලා කියන අවුරුදු 10 දක්වා පහළට බහින්න ඕනේ. අවුරුදු අසංඛ්‍ය දක්වා අපව ගමන් කරනවා. අය අවුරුදු ලක්ෂය දක්වා පහළට ගමන් කරනවා. මේ මැද කාලයේදී බුදුරජාණන් වහන්සේ ගැනවත් උන්වහන්සේගේ ශ්‍රී ධර්මය ගැනවත් මහා සංඝරත්නය ගැනවත් හරි තොරතුරක් අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. බුදු ශාසනයක් නැහැ. ඒ නිසා බුදු ශාසනයක් තුළ පුංචි මහා කුසලයක් කළොත් හරි විශාල අති විශාල ආනිසංසයක් තියෙනවා. ඒ කුසලය අපි නැවත කරගත්තොත් මහා විශාල බලයක් ගොඩනගා ගන්න අපේ ජීවිතවලට හැකියාවක් තියෙනවා. අපි නිසා නැවත මේ බුදු ගුණ භාවනා අපි කලින් කියලා දුන්නා වාගේ සම්මා සම්බෝධ කියන වචනය ඒ වගේම බුදුරජාණන් වහන්සේ අරමුණු කර ගැනීම ආදී දේවල් නැවත කරනකොට අර අකුසලයෙන් ඈත් වෙනවා. හිරියොත් අපි හොඳට ශක්තිමත් වෙනවා. බලයක් වෙනවා. ඒ නිසා පාපය ලැජ්ජාවෙන් බයෙන් සම්පූර්ණ වළකිනවා. මේක සංසාර ගමනට සාමෝද දෙයක්. ඒ වගේම මේ ජීවිතේ පමණක් නෙමෙයි නිවන් දකිනාතෙක් මේ බලය මහා බලයක්. ඊළඟ ජීවිතයක අපි හිතුවත් නැතත් ඉබේ මේක පිළිහෙනවා. පාප කාමයේ පාප පරිසරලයක අපි වැඩෙනවා. නමුත් හිතනවා අනේ නෑ මේක හොඳ නෑ. ඒ මොකද අපි පුරුදු කරගත්තු දේවල් අපිට ඒ ශක්තියක් වශයෙන් පේනවා. තවත් බලයක් භාගතුන් වහන්සේ දේශනා කරනවා වීර්ය බලය කියලා. එතන මේ වීර්ය කියලා කියන්නේ අපේ මේ පින්වතුන් බොහොම වීර්යවන්තයි අපි දන්නවා. ගොවිතැන්පත් කරනවා බොහොම වීර්යවන්තව, රැකී රක්ෂාවන් කරනවා බොහොම වීර්යවන්තව, තමන්ගේ ජීවිකාව ගත කරනවා බොහොම වීර්යවන්තව. මේක තමයි වීර්යය කියලා අපි හඳුන්වන්නේ. නමුත් පින්වතුනි බුදුදහමේ වීර්යය මේක නෙමෙයි. බුදුදහමේ වීර්යය මේකත් අවශ්‍ය වෙනවා. බුදුදහමේ වීර්යය කියලා කියන්නේ කුසලයේ අකුසලයේ අඳුනාගෙන අකුසලයේ යටපත් කරගන්න, කුසලයේ දිනු කරගන්න දරන උත්සාහයටයි වීර්යය කියලා කියන්නේ. යම් බඳු කුසලයක් කරගන්න අපි වීර්යවන්ත වෙනවා. මේ වෙලාවේ බුද්ධ වන්දනා වෙලා, මේ වෙලාවේ බණ අහන වෙලාව නමුත් කරන්න බෑ. අනේ දැන් නම් බෑයි කියලා හිතේ පසුබහිනවා. නෑ මේක කරන්න ඕනේ. අන්න වීර්යය. මේ වෙලාවේ බුද්ධ වන්දනාව නෑ මේක දැන් කරන්න ඕනේ. මෙන්න මේක වීර්යයයි. අන්න ඒ වගේ මේ වෙලාවේ පිරිසජ්ජානා කරන මේක කරන්න ඕනේ. මෙන්න මේ වීර්යයයි. මේ වෙලාවේ බෝධි වන්දනාවක් කරන මේක කරන්න ඕනේ වීර්යය. මෙන්න මේ වීර්යය හොඳට බලවන්ත බවට පත් කරගත්තාම ඉබේම කුසලය කරගන්න පුළුවන්. තමන්ගේ නිවසේල ඉඳගෙන තමන්ට බුද්ධ වන්දනා, බුද්ධ පූජා ආදී දේවල් ඉබේම කරගන්න පුළුවන්කමක් ලැබෙනවා පින්වතුනි. අන්නේ වීර්යය කියන එක කුසලය දිනු කරගන්න, අකුසලය යටපත් කරගන්න පිටවාගත්තු වීර්යය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ බලයක් වශයෙන් පුහුණු කරන්න ඕනේ. නිතර පුහුණු කරගන්න ඕනේ. කොහොම පුහුණු කරන්න ඕනේ? හේනට කුඹරට ගියත් ඒවා අපි වීර්යවන්තව කුසලය තුළ වාසය කරන්න ඕනේ. ඒ වගේම කුසිය වැඩ කටයුතු කරද්දී මේ මව්වරු ආදී කට්ටිය ඒ වගේම පාසල් අධ්‍යාපන ආදී කරන දරුවෝ මේ කවුරුත් ඒ වීර්යවන්ත භාවය හදාගත්තොත් අපේ ජීවිතය තරුණ කාලයේ සාර්ථකයි, වයෝවෘද්ධ කාලයේ සාර්ථකයි, ඊළඟ ජීවිතය සාර්ථකයි, සංසාර ගමනත් සාර්ථක භාවයකට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක බලයක් වශයෙන් අපේ පුරවා ගන්නට ඕනේ. ඊළඟ භාගතුන් වහන්සේ දේශනා කරන අන්තිම බලය තමයි පින්වතුනි පඤ්ඤා බලය. නුවණ බලය. ඉතින් අපි හිතනවා අපිට හැමෝටම නුවණක් තියෙනවා ඒ කියලා. පින්වතුනි යම් බඳු වැටහීමක් අවබෝධයක් අපිටත් තියෙනවා. හැබැයි
මේ බුදුරජාණන් වහන්සේ කියන මේ ප්‍රඥාවෙන් අපිට තියෙන ඉතාම අතලොස්සයි. බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාව අපි ගාවට ආව එක වෛද්‍යවරයෙක්. මේ වෛද්‍යවරයා ඇවිල්ලා කියනවා ස්වාමීනි අපි මේ වෛද්‍යවෘත්ති හොඳ දක්ෂයි වෛද්‍යවෘත්ති හොඳට කරනවා. ඒ වුණාට බලන්නකෝ මේ වෛද්‍යවෘත්ති කරද්දී මට පුදුමාකාර මාන්නයක් එනවනේ. මට පුදුමා මේ දේ මට අපිට ලෙඩෙක් කියලා දැක්කහම ලෙඩේ කියන්න පුළුවන් බෙහෙත් දෙන්න පුළුවන් මොද කරන්නත් පුළුවන් ඒ පිළිබඳ හොඳ වැටහීමක් තියෙනවා අවබෝධයක් තියෙනවා මට පුදුමාකාර මාන්නයක් එනවනේ මේ අවබෝධයත් එක්ක. ඒ වෙලාවේදී මතක් කරා වෛද්‍යතුමනි ඔබතුමා විෂය පිළිබඳව ගොඩක් ගැඹුරුයි විෂය හොඳයි විෂය අවබෝධය ඇත්ත ඒක මේ විෂය පිළිබඳ දැනුමක් තමයි හැබැයි ඔක ප්‍රඥාව නෙමෙයි. ඕකද මේ විෂය පිළිබඳ වැටහීමක් පමණයි. භාගතුන් වහන්සේ කියන ප්‍රඥාවේ ඒක නෑ. බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාවේදී ලෝභය, ditthi, මාන්නය කලවම් වෙන්නේ නැහැ. ඒව අයින් වෙලා ඒ විෂය පිළිබඳව අවබෝධයක් හැදිලා අන්න ඒකයි බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාව. මොකක්ද මේ ප්‍රඥාව? මේ යථාර්ථ අවබෝධය, පරමාර්ථ අවබෝධය, ත්‍රිලක්ෂණ අවබෝධය. මේ ජීවිතයක ආරම්භයක් තියෙනවා, ජීවිතයක පැවැත්මක් තියෙනවා, ජීවිතයක අවසානයක් තියෙනවා. මේ ජීවිතය රූප නාම වශයෙන් වර්ග තියෙනවා. ඒ වගේම හේතුඵල වශයෙන් තියෙනවා. අන්නේ පිළිබඳව අවබෝධයට කියනවා ත්‍රිලක්ෂණ අවබෝධය. ජීවිතය ආරම්භ වෙනවා, පැවැත්මක් තියෙනවා, අවසාන වෙලා යනවා. මේකට කියනවා උදේ වේ නැත්නම් අනිත්‍යයි කියලා. ජීවිතයක් ශරීරයක් පාසා වෙනස් වීමකට ලක් වෙලා තියෙන්නේ. මේකට කියනවා මේ වෙනස් වීම විපරිණාමය නැත්නම් දුක්ඛයි කියලා. ඒ වගේම පින්වත්නි අපිට ඕනේ විදිහට ජීවිතේ පවත්වන්න බෑ. තරුණකම අපි කැමති පවත්වන්න බෑ. වයසට ගිහිල්ලා ඉන්න අපි කැමති ඒත් පවත්වන්න බෑ. නමරේ ඉන්න අපි කැමති ඒත් පවත්වන්න පුළුවන්කමක් නැහැ. මේක ධර්මතා ගොඩට යටත් වෙලායි අපි වාසය කරන්නේ. මේකට කියනවා අනාත්මයි කියලා. මෙන්න මේ ත්‍රිලක්ෂණ පිළිබඳව අවබෝධය යථාර්ථ අවබෝධය කියනවා මේ ප්‍රඥාවයි කියලා. ඒක නැතිකම නිසායි මේ දොස්තර මහත්තයෝ ওই වගේ ওই ලෝභ දික්ටි මාන රින්ගන්නේ. මේ විෂයත් එක්කව කරගන්න ඔය විෂයට ඒ විෂය එක්කව කරගත්තාම ඒ අවබෝධය ඇති වෙනවා. ඒ අවබෝධය තුනන් පස්සේ ඔය කෘත්‍ය තුල ඔය ශේෂය තුල ලෝභ දිට්ඨි මාන නැතු ඉන්න පුළුවන් කියලා මතක් කළා. ඒ වෙලාවකින් අනේ ස්වාමීනි අපි හිතන් හිටිය අපිට ප්‍රඥාව තියෙනවායි කියලා දැන් තේරෙනවා අපිට ප්‍රඥාවක් නැහැ කියන එක අපිට දැන් තේරෙනවායි කියලා. එහෙමනම් තේරුම් කරගන්න බුදුදහමේ මේ කියන ප්‍රඥා බලය කියලා කියන්නේ යථාර්ථ අවබෝධය නැත්නම් ත්‍රිලක්ෂණ අවබෝධය. මෙන්න මේක අපිට ටිකෙන් ටික පුහුණු කරගන්නට ඕනේ. ජීවිතය සම්බන්ධව හිතන්න ඕනේ. අපි හැමදාම මෙහෙම ඉන්න ටිකෙන් ටික වෙනස් වෙනවා, වයස යනවා, ඇස්පේ නැති වෙනවා, කන් නැහැ නැති වෙනවා. ඒ වගේම අපේ එක එක ඉන්ද්‍රියන් අක්‍රිය වෙලා යනවා. අපිට යමක් කරගන්න බැරි තරමටපත් වෙනවා. මෙන්න මේ වගේ එතනත් නවතින්නේ ඒ ජීවිතය එතනත් අවසන් වෙලා ඊළඟ ජීවිතයට යනවා. මෙහෙම හිතනකොට අර ප්‍රඥාව ටිකෙන් ටික වැඩි වෙනවා, අවබෝධය ටිකෙන් ටික වැඩි වෙනවා, වර්ධනය වෙලා ඒක බලයක් බවට පත් වෙනවා. මෙන්න මේ බල පහ යම් කෙනෙක් හදාගත්තා නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා සීක බලයක් සෝහම් මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. සකදාගාමි මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. අනාගාමී මාර්ගඵල ලබන්න පුළුවන්කම තියෙනවා. අරිහත් මාර්ගය දක්වා මනස වඩන්න පුළුවන්කමක් තියෙනවා. මෙතන කියන සීක බලයයි කියලා. එතන මේ සෝහම් මාර්ගඵල ලබනවා කියලා කියන්නේ පින්වතුනි එහෙමනම් අපි තේරුම් කරගන්න සෝහම් මාර්ගඵල ලබනවා කියලා කියන්නේ තමන්ගේ මනස තුළ මෙන්න මේ ධර්ම පහ හොඳට පෝෂණය කරගන්නේ. ඒව අපි නිතර පෝෂණය කරගත්තොත් කාලයත් එක්ක ගිහිල්ලා ශක්තිමත් වෙලා ප්‍රබල වෙලා ඒ වෙලාවේදී එක බණපදයක් අහන්න පුළුවන්. ඒ වෙලාවේ සෝහම් මාර්ගඵල ලබන්න පුළුවන්. ඒ වෙලාවේ එක බුද්ධ වන්දනාවක් කරන්න පුළුවන්. සෝහම් මාර්ගඵල ලබන්න පුළුවන්. දහම් සම්මාසනයක් වෙන්න පුළුවන්. සෝහම් මාර්ගඵල ලබන්න පුළුවන්. භාවනා පරියන්කයක් වෙන්න පුළුවන්. සෝහම් මාර්ගඵලයක් ලබන්න පුළුවන්. ධර්ම සත්‍යඥානාවක් වෙන්න පුළුවන්. සෝහම් මාර්ගඵල ලබන්න පුළුවන්. හැබැයි මේක සංසාරේ වැඩිලා තියෙන්න ඕනේ. මේ අනුසලකා බැලීමේදී අපේ සත්පුරුෂ පෙන්වතුන් ඉතාම වාසනාවන්තයි, ඉතාම ගුණවන්තයි. මේ වාගේ අපේ නිරන්තරයෙන් කුසල් දහම් වලදී අපි දන්නවා ගොඩක් දෙනෙක් නිරන්තරයෙන් පෙරවස් සමාදන් වෙනවා, වේදාකාර පුණ්‍ය කර්ම වල දෙනවා. අද දවසත් ඉතාම වටිනා දවසක්. නවම් පුර පසළොස්වක පොහොය දවසේ මේ පින්වතුන්ට ඉතාම වටිනා දවසක්. ඒ නිසා අපි අදිස්ථාන කරගන්න ඊළඟ පොහොය වලත් මොනවා හරි කුසලයකක් වැඩි ගෙදෙනවා. පුළුවන් අය පෙරවස් සමාදන් වෙන්න අදිස්ථාන කරගන්න. එහෙම බැරි අයට යටත් පිරිසෙන් පංචශීලය, ආජීවශ්‍රමක සීලය, උපෝසථ සීලය සමාදන් වෙලා එදා දවසේ හරි ගත කරන්න. අදිස්ථාන පිටවා ගන්න පින්වතුනි. එතකොට අපේ ජීවිතේ ටිකෙන් ටික දහමෙන් පෝෂණය වෙලා
හිරියොත්පාදී දේවල් ප්‍රබල භාවයට පත් වෙලා මේ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රබල භාවයට පත් වෙලා සෝවාන් ආදී මාර්ගඵල නිවන් අවබෝධ කරගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අපේ ජීවිතය ඉතාම කෙටි කාලයයි. ඉදා බුදුරජාන් වහන්සේ වැඩ වාසය කළා, රහතන් වහන්සේලා වැඩ වාසය කළා. අද ඒ කවුරුත් නැහැ පින්වතුනේ. එදා අතීතයේදී මේ අවුරුදු 2600ක් කාලය මුළුල්ලේම රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් බිහි වුණා. ඒ වගේම තවත් විශාල ප්‍රමාණයක් දායක පින්වතුන් බිහි වුණා. බුදු සාසනයට විශාල සේවාවක් සිද්ධ වුණා. අද ඒ කවුරුත් නැහැ. එමනම් අද මේ වාසය කරන අපේ පින්වතුන් තව අවුරුදු 30 40 50 60ක් අවුරුදු 100ක් යනකොට කිසිම කෙනෙක් මෙතන ඉතුරු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනාගත සංසාරයේ මේ අපේ වාසය කරන සෑම දිනම මේ ත්‍රිලක්ෂණයට යටයි, අනිත්‍යත්වයට යටයි, දුක්ඛත්වයට යටයි, අනාත්මයට යටයි. ඒ නිසා මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයන් අපි සෑම දිනාටම හොඳ ආකාරයෙන් අවබෝධ කරගෙන අපි සෑම දිනාටම ඉතා ඉක්මනින් පාරමී ගුණ දාම් පූර්ණය කරගෙන ඉතාම ඉක්මනින් මාර්ගඵල නිවන් අවබෝධ කරගන්නට මේ බුද්ධ ශාසනයම ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමම පිළිදාදාර උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනාවක් වේවා ගනිමු. ඒකම අපේ පින්වතුන්ට ආශිර්වාද කරනවා. මේ බුද්ධානුස්සති භාවනා ආදී දේවල් අත්තරක් නෑර තමන්ගේ නිවසේදී යන ගමන් වලදී අතරක් නෑර සිද්ධ කරගන්න අපි ආශිර්වාද කරනවා. මේ පින්වතුන්ට ඒ වගේ කුසල් දහම් වැඩි වැඩියෙන් දිනු කරගෙන පාරමී පුරාගෙන හැම කෙනාටම ඉතා ඉක්මනින් නිවන් දකින්න ලැබේවා කියන අපි ආශිර්වාදයක් පවත්වනවා. ඒ වගේම පින්වතුනි අපි වටා අපේ සමාජයේ අපේ දුවදරුවෝ ඉන්නවා. සමාජ ගොඩාක් දෙනෙක් ඉන්නවා. ඒ වගේම දෙවියෝ බ්‍රහ්මයෝ අපි වටා ඉන්නවා. ඉතින් හැම කෙනාටම අපි නිරන්තරයෙන් මේ පින් අනුමෝදන් කිරීම වටිනවා කරගන්නා පුංචි කුසලයේ නමුත් තමන්ට තමන්ගේ පවුලේ ඉන්නාට සප්නේ වගේම සමාජයේ ගමේ වාසය කරන රටවැසියන් ලෝවැසියන් දෙවියන්ට කාටත් අනුමෝදන් කරන්නත් බලාපොරොත්තු වෙමු. අපි ජනිත කරගන්නා ලද අද දවසේ ජනිත කරගන්නා ලද සියලු පුණ්‍ය කර්මයනොත් ඒ ලෝවාසී සෑම දිනාටම සියලු දෙවියන්ට සියලු බ්‍රහ්මයන්ට සෑම දිනාටම සියාතින් කරගන්නා පින්කමක්සේ අනුමෝදන් වෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් හේතුඵල අනුමෝදන් කරමු. මේ පරලෝකේ ඥාති දහස් ගණනින් ලක්ෂ ගණනින් මේ අපේ සංසාර ගමන සංසාරේ ඥාති පින් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන ඔය සෑම දිනාටම සියාතින් කරගන්නා පින්කමක්සේ මේ පින්කම අනුමෝදන් වෙන්න ලැබේවා කියන චේතනාවත් පහළ කරගනිමු. ආදර්ශමානව වාසය කරන මේ ගම් ප්‍රදේශය ආරක්ෂා කරන සියලු දිව්‍ය රාජ මණ්ඩලය, නාවනාරායණ සේනාසන අධිපතිතුමෝ සියලු දිව්‍ය රාජ මණ්ඩලය, සම්බුද්ධ ශාසන අධිපතිතුමෝ සියලු දිව්‍ය රාජ මණ්ඩලය, ඒ වගේම සක්දේව රජතුමා සතරවරන් දිව්‍ය රාජ මහතලා වර ප්‍රමුඛ සියලු දිව්‍ය රාජ මණ්ඩලයම අපේ මේ කුසල් අනුමෝදන් වෙත්වා සුඛී සුවපත් භාවයට පත් වෙත්වා. මේ සදහැති දායක පින්වතුන් ආරක්ෂා කරෙත්වා. මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ආරක්ෂා කරෙත්වා. විහාරස්ථාන ආරක්ෂා කරෙත්වා. දෙවියෝ පැතු අධිගමයන්ගෙන් සාන්ත ලෝකෝත්තර නිවන් අවබෝධය සඳහා අපේ පින්කම් සියල්ලක්ම අනුමෝදන් වෙත්වා කියන චේතනා ඇතුව අපි දෙවියන්ට ඥාතීන්ට ගාථා කියලා පින් අනුමෝදන් කරමු. පළමුවෙන් අපි ඥාති අරමුණු කරගනිමු පින්වතුනි. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. සියලු දෙවියන්ට සියලු සත්වයන්ට සියලු බෝධ පින්වතුන්ට පින් අනුමෝදන් කරමු. ඒතාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒතාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඒතාවතාච අම්මේ සම්පතං පුඤ්ඤ සම්පතං සම්මේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ශාසන ප්‍රාර්ථනාවන් ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු මම් පරන්තේ. පින්වතුනි, කල්යාණ මිත්‍ර සම්පත්තිය ප්‍රාර්ථනා කරගනිමු. නිවන් දකිනා තෙක්ම සත්පුරුෂ ඇසුර කල්යාණ මිත්‍ර සම්පත්තිය අපි කාටත් ලැබේවා කියලා හිතාගෙන එමිනා පුඤ්ඤ කම්මේන කියමු. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සියලු දෙනාම නිවන් ප්‍රාර්ථනා කරගනිමු. ඊනම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. පෙරවන් කමා කරගනිමු. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සම්දේ බෝරි පඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ පුඤ්ඤක්ඛිතනොත්තර. සාදු සාදු සාදු. මහා සංඝරත්නයේ ආශිර්වාද ගන්න කවුරුත් වන්දනා කරගන්න. අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාචේ සමිජ්ජතු.